ක්ලස්ටර්ස් කිහිපෙම අරගෙන බැලුවොත් මේ ක්ලස්ටර්ස් ටික මේ වෙලාවේ කොයි විදිහටද විශ්වාස කරන්නේ? මේ හැදිලා තියෙන්නේ. අපි ඊට කතාව හැදිලා තියෙන්නේ ඒ පරමාදර්ශත් එක්ක. උඩට ආපු උන් ලංකාවේ 1000ක්වත් නැහැ. කියන්නේ ලංකාවේ ඉන්න වාමාංශිකයෝ කියන පිරිස ගත්තොත් ඔයා කියන්නේ 1000ක්වත් 10 කැපිටල්වත් කියවලා නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තනිකර දේශපාලනය කරේ ඒකත් එක්ක. ඒක තමයි ඇමරිකාව දේශපාලනය කරන්නේ ඒකත් එක්ක. මාක් කරද්දී මේ මහින්දව පාවිච්චි වෙනද ඊට කලින් තම ජයග්‍රහණය කරපු නායකයා විදිහට එහෙම නැත්නම් සමහර විට ඊට වඩා සබ්ලයිම් කරපු කැරක්ටර් එක තමයි මේ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද අපි අලුත්ම වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා නිදහස් අදහස් තුලින්. ඒ කියන්නේ වර්තමානයේ පවතින තත්ත්වය, එතකොට මේ පවතින තත්ත්වයට විවිධ පාර්ශ්වයන් දක්වන ඔවුන්ගේ අදහස් මොනවාද සහ යම් විදියකට මේ තත්ත්වයන් වෙනස් කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මෙන්න මේ කියන කාරණා ඔස්සේ අපි නිදහස් අදහස් තුලින් මේ හැම අදහසක්ම එකතු කරගනිමින් ඔබ වෙත එන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින්. ඉතින් එහෙනම් අද නිදහස් අදහස් වලට අපි ආරාධනා කරා රුක්මන් සමරසිංහර සහ තිස්ස විජේරත්නර. ඉතින් තිස්ස අයිබෝන්. රුක්මන් අයිබෝන්. තිස්ස විජේසිංහ. ඔව්. ඉතින් ඇත්තටම දැන් ගත්තොත් එහෙම අපි ආරම්භයක් විදිහට ගත්තොත් මම හිතන්නේ අලුතෙන් ආණ්ඩුවක් පත් වෙලා අවුරුදු එකමාරක්. ඉතින් දැන් මේ පහුගිය කාලේ අපිට පේනවා මේ අලුත් ආණ්ඩුවට පොඩි නෝබෝල් ටිකක් වැටිගෙන යනවා. මේක ඇතුලේ ටිකක් මේ දවස්වල ටිකක් ලොකුවට එන මතයක් තමයි ඇත්තටම මේ ආණ්ඩුව තුලිනුත් ගත වුණ කාලය එක්ක ගත්තාම මේ බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුනේ නැද්ද කියලා ඒවල මේ මිනිස්සු බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුනේ නැද්ද කියලා ඒවල. ඉතින් මොකද හිතන්නේ මේ බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුණාද මිනිස්සුන්ගේ? මම නම් දකින්නේ වෙන විදිහකට ඒක මම දැක්කන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම මිනිස්සු යමක් බලාපොරොත්තු වුණාද කියන ප්‍රශ්නේ. ඔව්. අංක 1. බලාපොරොත්තු වුණා නම් මොකද්ද බලාපොරොත්තු වුනේ? මොනවද බලාපොරොත්තු වුනේ? ඒ කියන්නේ මේ ගෙවි ගිය අවුරුදු කීපය තුළම මේ ආව රෙපිටිෂන් එක. මේ රෙපීට් වුණ එක. ඒ කියන්නේ අපි ගත්තාම මහින්ද රාජපක්ෂගෙන් පාලන බලය මෛත්‍රීපාල සිරිසේනට ලබා ගැනීම. එතනදී මිනිස්සු වැඩ කරේ කොහොමද කියන්නේ? මොකද මෙතෙන්දී මේ ගොඩක් වෙලාවට මේ වෙනස මාක් කරද්දී මේ මහින්දව පාවිච්චි වෙන දැන් ඊට කලින් චන්ද්‍රිකා ඊට කලිනුත් ලංකාවේ යුග කිහිපයක් තිබ්බනේ. ඇයි මේ ගොඩක් කට්ටිය මේක මේ මහින්දගෙන් මාක් කරන්න ගන්න එක ඒක මහින්ද ඒකත් අපි ගොඩක් බලන්න ඕනේ. හරි මහින්ද සුවිශේෂ විදිහට මාක් කරගෙන පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් අර මේ දික් වෙන නිසා මම එහෙම කිව්වේ. එතකොට මම මහින්දගෙන් පටන් ගත්තේ එහෙමයි. අනිත් එක මහින්දගෙන් පටන් ගන්න මේ ලංකාවේ සුවිශේෂ මේ තත්ත්වයන් ටිකක් තිබුණා. එකක් තමයි යුද්ධය. එතකොට ඒකේ ඒ යුද්ධය ජයග්‍රහණය කරපු නායකයා විදිහට එහෙම නැත්නම් සමහර විට ඊට වඩා සබ්ලයිම් කරපු කැරක්ටර් එක තමයි මේ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. එතකොට එහෙම පාලකයෙකුත් බොහොම අපි එක පැත්තකින් නොහිතන විදිහට හරි. එතකොට මේ පාලකයා පිළිබඳව හදලා තිබුණු ඉමේජ් එක හරිද? එතකොට මේ පාලකයාට පූජනීයත්වයෙන් සලකපු විදිහ රටවැසියෝ අපි හිතාන හිටියේ මේ පාලකයා ඊටාම ස්ථාවර ලංකාවේ පහළ වුණු මෑත කාලේ පහළ වුණු ඊටාම ස්ථාවර පාලකයෙක් කියලා. රට්ටු ඒ කියන්නේ රටවැසියෝ ඒ වගේ ස්ථාවර පාලකෙක් ඉතා කෙටි කාලයක් තුල බලයෙන් ඉවත් කරේයි කියන කාරණාව. මොකක්ද ඒකට තියෙන සාධක? ඒකට ප්‍රාමාණීය සාධක ටිකක් තියෙනවා. ඒවා කොහොමද අපි පෙළගස්සන්නේ? ඒවා මේ මනෝමූලික මනෝවිද්‍යාත්මක සාධකද? ඇත්තටම මේ යථාර්ථයේ තියෙන අපිට ඇහැට පේන්න කනට ඇහෙන්න තියෙන මේ සාධකද? එයාව බලයෙන් පහ කරා. ඊට පස්සේ ආණ්ඩුව බාර දුන්නා මෛත්‍රීපාල සිරිසේනට. ඊටාම කෙටි කාලෙකින් මෛත්‍රීපාල සිරිසේනගෙන් පාලන බලය මාරු කරලා
පාලන බලය ලැබලා දුන්නා ගෝඨාභය රාජපක්ෂට. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් ජනතාව එක කළා කියලාද? ඔව් ඉතින් මෙහෙමයි ජනතාවනේ ඒක කරන්නේ. ඒ නැරේෂන් එක කවුරු හරි විසින් ගොඩනගනවා වෙන්න පුළුවන්. හැබැයි නැරේෂන් එක අරගෙන යන්නේ ගාමක බලවේගයන් බවට පත් වෙන්නේ රටේ මහජනයා. ඒතර මහජනයා තමයි වෙනස් කරන්නේ. අනිත් එක දැන් අපිට තියෙනවනේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකුත්. ඒ රාමුවට එනකොට මැතිවරණ ව්‍යාපාරයක් තමයි අපිට පේන්නේ. මේ මැතිවරණ ව්‍යාපාරයේදී බලයට එන්නේ ඡන්ද ගොඩ වැඩි වෙන එක. ඉතින් ඡන්ද ගොඩ වැඩි වෙන්නේ කොහෙන්ද? මේ කොළඹ ප්‍රදේශයෙන්ද ඡන්ද ගොඩ වැඩි වෙන්නේ? එහෙම නැත්නම් ග්‍රාමීය ප්‍රදේශවලින්ද? එතකොට ග්‍රාමීය ප්‍රදේශවල තියෙන මිනිස්සුන්ට තියෙන පොලිටිකල් මේ දේශපාලන විඥානය මොකද්ද? ඔය අපි තර්ක හදන අපි විශ්ලේෂණය කරන ඔය ගැඹුරු ආර්ථික කඩාවැටීම්, දේශපාලන කඩාවැටීම්, ලෝක දේශපාලන තත්ත්වයන් ඒ වගේ ඒවා මේ ග්‍රාමීය ජනයාගේ ජීවිතත් එක්ක ඇත්තටම සම්බන්ධ වුණු ඒවාද? එතකොට ග්‍රාමීය ජනයා මේවා වෙනස් කරන්නේ ඇයි මේ ආණ්ඩු මේ විදිහට වෙනස් කරන්නේ ඇයි? ඔව් දැන් එතෙන්දී මම හිතන්නේ ගොඩක් වෙලාවට අපිට කියවෙන කාරණයක් තමයි දැන් මේ පවතින ආණ්ඩුව ඇත්තටම මේකේ ගෙනාවු ඩිස්කෝස් එක තමයි මේ 76 වසරක සාපේ මේ 76 වසරෙම ආපු අසාර්ථකත්වය. දැන් එතෙන්දී හැබැයි මූලිකවම කියවුනේ මම හිතන්නේ රුක්මන් ආර්ථික කියන්නේ. ආර්ථික පැත්තෙන් අපි 76 මොකද අපි බැංක්‍රප්ට් වෙනවා ඇවිල්ලා මෙච්චර ගමනක් ඇවිල්ලා එතනින් මූලිකවම ඒක තමයි මම හිතන්නේ මේකේ මේ යම් කිසි විදියකට මේ ආණ්ඩුව බලයටපත් වෙනවා නම් තීරණාත්මක සාධකයේ උනේ ඒකෙන් පස්සේ ඇති වෙච්ච තත්ත්වයන්නේ. එතකොට එහෙම ගත්තාම යම් විදියකට සර්ෆේස්ලි පේන එක තමයි මේකේ ඒ ආර්ථික කෑල්ල. දැන් මේ කෑල්ල ඇත්තටම මේ වෙනස ඇතුලේ මොකද හිතන්නේ රුක්මන් මේ ඒක සාධනීය වෙනසක් වුණාද නැත්නම් මොකද්ද දැන් එක පැත්තකින් චෝදනාවකුත් තියෙනවනේ එකක් මේක පාත්තාගෙන යන්නේ ආපහු රනිල්ගේ වැඩපිළිවෙලමයි කියලා ඒවල. ඒතර මට පොඩි කැලලක් දුන්නොත් මම පොඩක් අර එන්ඩ් එකකට ගේන්නම් මේ කන්ක්ලූෂන් එකකට නෙවෙයි පොඩි එන්ඩ් එකකට ගේන්නම්. මගේ අවබෝධය තමයි මේ විවිධ මුණත් විවිධ ආකෘතින්සේ අපිට මේක පෙනුනත් මේ පහුගිය කාල වකවානුව පුරා අද දක්වා මේ සිද්ධ වුණු මේ දේශපාලන වෙනස් වීම බැලුවාම මේවා එක්තරා මේ රෙපිටිෂන් එකක් කියලා තමයි මම දකින්නේ. ඒ කියන්නේ එකම දේ යලි සිදුවීමක් විදියට තමයි මම දකින්නේ. ඔය එකේ වෙනස් විදියකට ඇත්තටම කිව්වොත් ඒක ආර්ථික කාරණේම නෙමෙයි. පැහැදිලිව මේකට සමහර වෙලාවට ආර්ථික කාරණාවට වඩා අති ප්‍රබල විදියට බලපාන මනෝලික කාරණා ගොඩක් තියෙනවා. ඔව්. එතකොට මේ රුක්මන් අපි ඒ කාරණේට આવුත් එහෙම කලින් කිව්වා. ඒ කියන්නේ මං කිව්වේ දැන් මේක රනිල් වික්‍රමසිංහ කරගෙන ආපු වැඩපිළිවෙලක් තිබ්බා. ඒ වැඩපිළිවෙල සුදුසු නැහැයි කියන එක ඇතුලේ තමයි මිනිස්සු මාරු ගන්න. නැත්නම් මාරු ගන්න ඕනේ නැහැ. මෙහෙමනේ අනුරාධ දැන් අපි මේ කාර්යයේ දේශපාලනයේ තේරුම් ගන්න ඉබේ. ඒ කියන්නේ මේ ongoing politics කියන එක කියන්නේ කොහොමද කියන එක මාධ්‍යයට පුළුවන් මේ යථාර්ථය ඇබ්සෝබ් කරලා යථාර්ථය නිර්මාණය කරන්න. පුළුවන් රියැලිටි එකක් හදලා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කියන එකම විනාශ කරලාම තියෙන මාධ්‍යය. හරි? නැත්නම් රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂ දේශපාලනඥයෙක්. ඒක ගැන කිසිදු කතාවක් නැහැ. ඔහු වියත් උට වැඩ කරන්න පුළුවන්. උට සුවිසල් දැක්මක් තියෙන කෙනෙක්. අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙනවනේ. සහ මේ අර ලාල්කාන්ත කියනවා වගේ මේ ප්‍රොඩක්ට් එකේ කියන්නේ මේ මොකක්ද කියන්නේ මේ ධනවාදී හොඳ ප්‍රොඩක්ට් එකක් රනිල්. අපි ඒක වෙනස් කරන්න යනවා නම් ඒක වෙනස් කරන්න ඕනි ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. ඒකේ න්‍යායාත්මක ගනුදෙනුකුත් වෙනම තියෙනවා. මේ මිතුමා කියනවා වගේ අර මනෝමූලික සාධක වෙනස් කරගනිමින් ඒක කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දේශපාලන පසුබිමත් හදා ගන්න ඕනි කැම්පේන් එකේදී. එහෙමනේ වෙන්නේ. මම දන්නේ මාත් එක වෙනවද නැද්ද කියන්න. අපි ඒක හදා ගන්න ඕනේ. ඒක හදාගත්තේ නැත්නම් අපිට ඇවිල්ලා වැඩ කරන්න බෑ. අපි හැදිලා දැන් මට අවුරුදු දැන් අපි එක වයසේ ඉපදිච්ච අය එක යුගයේ අපි හැදුනේම මොන සමාජ ක්‍රමයක් යටතේද? අපේ ධනවාදී ක්‍රමයක්. අපි ධනවාදී අපේ ඔළුව හැදිලා තියෙන්නේ, අපේ මනස හැදිලා තියෙන්නේ, අපේ ගෝල්ස් හැදිලා තියෙන්නේ, අපේ ජීවිත කතාව හැදිලා තියෙන්නේ ඒ පරමාදර්ශයත් එක්කනේ. අපිට ඕනේ කාර් එකක්, අපිට ඕනේ ගෙයක්, අපිට ඕනේ ටයි එකක් දාන්න ජොබ් එකක්, අපිට ඕනේ ලස්සන ගෑණියෙක්. නේද? ඒවනේ අපිට තියෙන්නේ. නේද? අපිට අපි ෆිලොසොෆිකලි අපි හැදිලා තියෙන්නේ එහෙම. එතකොට මිනිසුන්ගේ බලාපොරොත්තු ආණ්ඩුවක් එක හැදෙන්නේ ඒ අපේක්ෂාවන් ටික කොච්චර ආණ්ඩුව දෙනවද කියන කාරණේත් එක්ක. එහෙම නෙමෙයිද? එහෙමනේ.
ඒතර ඒක මේ මානව ප්‍රගමනයට කොච්චර කිට්ටුද? කොච්චර මේ ළමයින්ගේ ෆිලොසොෆි එක හදන්න දියුණු වෙනවද? කලාවට කොච්චර වැඩ කරනවද? ඒ ඔක්කොම දෙවෙනි කාරණා. අපිට ඕනි අර ටික. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ටික. රනිල්ලා දේශපාලනය කරේ ඒකත් එක්ක. ඒක තමයි අතන ඇමරිකාව දේශපාලනය කරන්නේත් ඒකත් එක්ක. එහෙම නෑ කියන්න බෑනේ. ඒකත් එක්කම දේශපාලනය කරන්නේ. ඒක යථාර්ථයක් හැටියට පිළි අරගෙන දේශපාලනය කිරීමයි. ඒක නෙමෙයි යථාර්ථය. අර චේලා කිව්වා වගේ මේ වෙන අයිඩියොලොජි එකක් මිනිස්සුන්ට තියෙන්න ඕනි ජීවත් වීම සඳහා. අපේ තෘප්තිය සතුට කියන එක තියෙන්න ඕනි වෙන මානයක කියලා විශ්වාස කරන ගමන් ඒක බලයට කියනවා නම් එවැනි අයිඩියොලොජි එකක් බලයට කියනවා නම් අපිට තියෙන පොඩි දේශපාලන මේ අධ්‍යාපනික කැලලක්, এডুকেෂන් කැලලක් දේශපාලනය ඇතුලේ. අපි ඒක අතහැරලා අර ප්ලැට්ෆෝම් එකේ ජනප්‍රිය සටන් පාට හරහා බලයට ආවට පස්සේ මොකද්ද කරන්න වෙන්නේ? අන්නද උත්තර දෙන්න මොකද්ද අපි කරන්නේ? ඔයා කියන්නේ දැන් ඔය ආයේ නොකියා කියන්නේ දැන් මේ බොරු කියලා ආව එකේ පරිප්පුව දැන් කමින් ඉන්නවා වගේ කතාවද මේක? ඒක කන්ක්ලූඩ් කරගන්න පුළුවන්. හරිද? ඒක කන්ක්ලූඩ් කරගන්න පුළුවන්. බොරු කියලා ආවා කියන එක මම කියන්නේ ඉතිහාසය පුරා මේ බොරුව ඒ ප්‍රබන්ධය තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රබන්ධ යථාර්ථයක් ගොඩ නගනවා. මානව පැවැත්ම පිළිබඳ ප්‍රබන්ධය. ඒ කියන්නේ අපි පොඩි තීරි විදියට කතා කරොත් ඒ කියන්නේ මිනිස්සුන්ට ගමන් ඒ කියන්නේ ඉදිරියට යන්නම ප්‍රබන්ධයක් පිළිබඳ අවශ්‍යතාවයක් තියෙනවා. නෑ ඒක නෙවෙයි මම කියන්නේ. එච්චර දුරට ඒක නෙවෙයි. මම කියන්නේ දැන් අපිට මේ ලංකාව කේස් ස්ටඩියක් විදිහට අරගෙන අපි කතා කරනකොට අපේ මාතෘකාව. ඒකනේ දැන් අපිට ෆෝන් එකේ යථාර්ථයක් නෙමෙයිද? ඔව් ඒක හරි. දැන් අපි ඒක කතා කරන්න ගියොත් මම හිතන්නේ මේ මූලික ප්‍රස්තුත කාරණාව තමයි ලංකාවේ දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ ලංකාවේ මම කියන්නේ මේ දෙක අතර ගැටුම තමයි මේ වෙලා තියෙන්නේ. ගැටුමට කියන්නේ මම කියන්නේ මෙහෙමයි අපිට අපේ අභ්‍යන්තර බාධාවක් තියෙනවා. හරිද? ජාතියක් විදිහට. ඒක පුද්ගලයෙක් විදිහටත් තියෙනවා, ජාතියක් විදිහටත් තියෙනවා, කලෙක්ටිව්ලි අපේ අභ්‍යන්තර බාධාවක්. අපි ඒක හරියට අපි අවංකව අපට අර අපි සාමාන්‍යයෙන් විවහාරය කියන්නේ අපට ටෝච් එකක් අල්ලගන්න නැතුව, අපට කණ්ණාඩියක් අල්ලගෙන අපි දිහා බලාගන්න නැතුව අපේ අභ්‍යන්තර බාධාවට අපි නිතරම වෙන සාධක කියනවා. වෙන අපි කියන්නේ ජස්ටිෆිකේෂන් නේද? වෙන රැෂනලයිසේෂන්. ඒ කියන්නේ මෙන්න මේක නිසා තමයි මේක කරන්න බැරි. අධිරාජ්‍යවාදය නිසා තමයි මේක බැරි. ලෝක ධනවාදය නිසා තමයි මේක බැරි. හරි. ඉන්දියානු ආක්‍රමණ, ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා තමයි මේක බැරි. ඉතිහාසයේ තියෙනවා. එහෙමනොත් අපිට අපහු මුල සමාධියකට යනවා. ඔව් මම ඉවර නෑ. ඒ කියන්නේ එතකොට මම ගේන්න හදන්නේ ඒකට. ඒ කියන්නේ මේක निराකරණය කරගන්න නැතුව අපි ඉල්ලා හිටිනවා අපිව වෙනස් කරන්න කියලා එක පාලකයාගෙන්. හරිද? ඒකම අපේ ජීවන විලාසය බවට පත් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී කියන එක නෙවෙයි මම කියන්නේ. අපේ තියෙන මේ සයිකිකල් ඉෂුව එකක් ගැන මම කියන්නේ. ඔබ දේශපාලනය කියන්නේ මොකද්ද එතකොට? ඒ කියන්නේ ඇයි දේශපාලනේ තියෙන්නේ? නෑ ඒකද අපි දැන්නට මෙහෙම කෙක්ෂන් අන් ආන්සර් ගියොත් මේ වැඩි කරන්න බැරි වෙනවා. මම කියන්නේ මේකයි. අපි කියන්නේ අපේ මූලික බාධාවක් අපි ඒ බාධාව අපි ඇතුලේ බාධාවේ සීමාව විශාල කරගන්න නැතුව අපි ඒ බාධාවේ වග උත්තර කරුවෙක් කරගන්නවා. ඒ කියන්නේ අපට ඇති වෙලා තියෙන ඒ වින්දිත භාවය. ඒ වින්දිත භාවය අපට ඇති වෙලා තියෙන වින්දිත භාවයට අපි කොච්චර වග උත්තර කරුවෙක්ද කියන එක අපි අහගන්න නැතුව අපි වග උත්තර කරුවා නිතරම මාක් කරනවා එළියේ. නෑ එතකොට මේ කියන ඒකයි මම කියන්නේ. නෑ මේ කාරණේ එතකොට හරි දැන් මේ කාරණේ රුක්මන් අපිට එතකොට ඔය ආර්ථිකය වෙනස් කළා විසඳන්න බැයි. මගේ මූලික යෝජනාව තියෙන එතන. දැන් මම මෙතුමාට උත්තර දෙන්න තුනේ මේ නගන කාරණේට. ඕනේ මම ඒ උත්තරේ තමයි මේ විදිහට ඇහුවේ. සහ මට දැන් උත්තර නෙමෙයි මම දෙන්නේ ප්‍රශ්න උත්තර නෙමෙයි මම කියන්නේ. එතකොට දැන් අර රනිල් වික්‍රමසිංහ සාධකයේ ඔබ මතු කරානේ. ඔබ ඉතාම පොසිටිව් විදිහට දැක්කනේ. මම කියන්නේ එතකොට පස්සේ ඔබ කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ ප්‍රොඩක්ෂන් එකක් කියලා. මම කියන්නේ ඒකත් හදපු නැරේෂන් එකක් කියලා. ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ පාලනය කරපු ඉතිහාසයක් තියෙනවානේ. එයා මේ ඊයේ පෙරේදා ඔය ක්‍රයිසිස් එක වෙලාවේ බලය අරගෙන මේ සාර්ථක වුණු පාලකයා කියන එක මේට ලඝු කරනවට වඩා යා රනිල් කොච්චර කාලයක් ලංකාව පාලනය කළා තියෙනවද? මම දන්නේ නැහැ ඒක ඇත්තටම. මම දන්න විදිහට එයා ඕගනයිසේෂන් බිහේවියර් කියන එක ගැන අපිට සරල අවබෝධයක් තියෙනවනේ. මට දෙන්න පොඩි විනාඩියක්. එතකොට මම කියන්නේ එතකොට රනිල් වික්‍රමසිංහට මේ වැඩි කරන්නත් පුළුවන් කියන එක අපේ බාධාවක් බහිස්කරණය කර ගැනීම.
හරි එතකොට මම පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේක ගොඩ දාන්න ඉන්න one and only පාලකයා කියලා. ඒ කියන්නේ ධනේශ්වර ක්‍රමයේ හොඳ නිෂ්පාදනයක් කියනකොට මම ආපහු කියන්නේ එහෙම නිෂ්පාදනය වෙන්න මේකේ ධනේශ්වර ක්‍රමයක් තිබෙත් නැහැ. ලංකාව කියන්නේ එහෙම ධනේශ්වර රාජ්‍යයක් නෙවෙයි. හරි එහෙම ධනේශ්වර ලක්ෂණ තිබුණු දියුණු සංස්කෘතික මේ ගොඩනැගීමක් තිබුණු මේ රාජ්‍යයක් නෙවෙයි ලංකාව. ලංකාවේ අදටත් තියෙන්නේ ධනේශ්වර සංස්කෘතිය තුල අපි ගිලිලා බැලුවාම ධනේශ්වරය විසින් හදපු සංස්කෘතික අංග ලක්ෂණ වලට වඩා ඊටාම පසුගාමි නොදුණු වැඩවසම් සංස්කෘතිය තියෙන්නේ හැමතැනම හැම ව්‍යුහයකම. නෑ ඒ කතාව හරි. දැන් එතකොට නමුත් දැන් මෙතන අපිට එන්න තියෙන කාරණේ තියෙන්නේ දැන් මං කියන්නේ මේ වෙද්දි ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක යම් හඬවල් මතුවෙනවා. මේ ආණ්ඩුවත් ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහගේ පැවති නැත්තම් ඒ කරගෙන ආපු ක්‍රමවේදෙම නම්. තවදුරටත් ඒක මීට වඩා හොඳට රනිල්ට කරන්න තිබ්බා කියන්නේ. මම කියන්නේත් ඒක තමයි. ඇයි රුක්මන් ඒක එහෙම එච්චර විශ්වාසයෙන් කියන්නේ හේතුව? ඒ කියන්නේ විශ්වාසයෙන් කියනව නෙමෙයි ඇත්තටම මේ දැන් අර මගේ පැහැදිලි කිරීම පටන් ගන්නකොට මම කිව්වනේ. මේක දැන් මේ ඔබතුමා කියනකොට මම මේකයි. ඒ කියන්නේ ලංකාව ධනේශ්වර රාජ්‍යයක් නෙමෙයි. ධනේශ්වර රාජ්‍යයක් වල නම් අපි ඒක පුදුලා දැන් මීට වඩා ගොඩක් ඉස්සරහ ගිහලා අපිට මීට වඩා එහා ජීවන තත්ත්වයක් තියෙන්න ඕනේනේ. ලංකාවේ දේශපාලනේ පරිවර්තනීය දේශපාලන ගමන් මගක් ඔය 78 වසරක දේශපාලනය ඇතුළෙම තිබිලා නැහැ. ඒක මම එකඟයි ඒකට. ඒ කියන්නේ ඒක නැතුව. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාව පිටිපස්සට ගියා කියලා. ඒකට සාධක නැහැ. නාසකේ සයන්ටිස්ට්ලා ඉන්නවා අපින් ගියපු අය. මේ ලෝකේ පුරා ජයග්‍රහණය කරපු මිනිස්සු අපේ ඉන්නවා. අපිට අවස්ථා දීලා තියෙනවා එහෙම. අපිට මේක හදාගන්න අවස්ථා දීලා තියෙනවා අනුරාධ. අර ඔබතුමා මතු කරන එක හොඳ කාරණා. ඇත්තටම ඉන්ටර්නල් අපි ගාව තියෙන අපේ ඩිෆෙක්ට්ස් ටික අපි කාට හරි පැවරීම කියන එක ලෝකේ ජනප්‍රිය දේශපාලන කතාවක්. ඒ කියන්නේ ඒක දැන් ඔය ප්‍රංශයේ පැත්තෙන් එහෙම ගත්තාම ඔකට හොඳ උදාහරණ තියෙනවා. හරිද? ඒක තියරිටිකලි අපිට කතා කරන්න ඕනේ කියලා මම හරි කැමතියි ඒ කැලලට කතා කරන්න. හැබැයි දේශපාලනය කියන්නේම අනුන්ගේ ඩිසයික බාර ගැනීම. හරිද? ඒ කියන්නේ අනුන්ගේ ඩිසයික අපි බාර ගැනීම. ඒක තමයි ලීඩර්ෂිප් කියලා කියන්නේ පොලිටික්ස් වල. ඒ කියන්නේ පොලිටිකලි ලීඩර්ෂිප් එකක් බිල්ඩ් අප් වෙනකොට එයාට තියෙන්න ඕනේ ජාතිය සහ දේශය පිළිබඳව තියෙන එහා පොයින්ට් එක පිළිබඳ විවේක සහ එයාට නායකයාට පුළුවන් වෙන්න ඕනේ තමන් වටේ ඉන්න අනිත් ප්‍රජාව තමන්ගේ තැනට ගේන්න. එයා එතෙන්ට නැවෙනව වෙනුවට ප්‍රජාව එතෙන්ට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තාක්ෂණය පාවිච්චි කරනවද, මාකටිං පාවිච්චි කරනවද, ස්ට්‍රැටජි පාවිච්චි කරනවද? බලය පාවිච්චි කරන්න පුළුවන් අතර මේකට. ඒකට බලය පාවිච්චි කරන්න පුළුවන්. බලපං මමට අනුර සම්බන්ධයෙන් තියෙන විශාල චෝදනාවකුත් ඒකේ බලයයි පාවිච්චි කරන්නේ නැති කියන එක. බලය පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රාග්ධානය පාවිච්චි කරන්න පුළුවන් රට ඇතුලේ තියෙන. පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක කරන්න ඕනේ. ඒක නොකිරීම තමයි ඒක ඉන්ඩිපෙන්ඩන්ට්ලි සමාජයක් අර ප්‍රැක්සිස් එකක් හැදිලා. ඒ කියන්නේ ඔබතුමා කියන වගේ ජනතාව වෙනස් කළා. ඒ ජනතාවගෙන් හැදෙන ප්‍රැක්සිස් එකකින් පොලිටික්ස් එක ගොඩ ගිහිල්ලා රටක් ගොඩ යනවා වගේ අලුත් දේශපාලන අදහසක් දරන්න තරම් අපිට අපි එහෙම දියුණු නෑ. අපිට ඒක කරන්න බෑ. මම කියන්නේ ලෝකේ කිසිම රාජ්‍යයක් නෑ ඒක කරන්න පුළුවන්. ඇමරිකාවත් මේනකොට කරන්න බෑ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්නේ බලයට ගේන්නේ. ඇමරිකාවේ අර ඇමරිකාව ඔය කියන තත්ත්වය ඇමරිකාවට ප්‍රොජෙක්ට් කරොත් ඇමරිකාවේ නායකයා වෙලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ කියන්නේ රුසියාව එක පිටිපස්සේ හිටියයි කියලා කියනවා. හරිද? නමුත් කෙසේ වෙතත් රුසියාව හිටියා නම් ඇමරිකානු ජනතාව රුසියාව කඩේවලා තියෙනවනේ. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ මානව සමාජය ගැන ඔය කියන විග්‍රහය කොයිතරම් සාර්ථකයිද බහුජන මතයකින් දේශපාලනිකව බලයට ගෙන ආණ්ඩුවක් සඳහා කියන එක. මං කියන්නේ එතන නෙමෙයි කතා කරන්න ඕනේ. අන්ටට ඒ කියන්නේ මේ ලංකාවේ විනාශ කරනවා නම් අනුරාධ කරන්න තිබිච්ච දේක් අපි බලාගෙන හිටියා. මම නම් අතන මේක බලාගෙන හිටියා කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ ස්ට්‍රක්චරල් චේන්ජ් එක කරන්න ඕනේ. දැන් ඔයා ඔහොම කියද්දි රුක්මන් මම අර දැන් මේ පොදුවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක තව පොඩි මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මනුරාද හොඳ ජීවන ක්‍රමයක් නේ. නෑ ඒක හරි. නෑ ඒක තමයි මට මේක පොඩ්ඩක් ආපහු මයික්‍රෝ ලෙවල් එකට කඩන්න ඕනේ. ඒකත් බලාගන්න. ඔව් කඩන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් ලංකාවේ මේ ජනතාව කිව්වහම මේක ඉන්න වාමාංශිකයෝ. ඒක ළම දන්නවද ඒක? ඔබ වාමාංශිකෝ කියන්නේ නෑ ඒක ඔබ වාමාංශිකෝ කියලා නියෝජනය කරන පිරිසක් ඉන්නවයි කියලා කියන එක ඇතුලේ ඔබට ඔවුන් සම්බන්ධ ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ. ඩෙෆිනිෂන් එක මෙච්චරයි. වාමාංශික දේශපාලන ව්‍යාපාරය විශ්වාස කරන මිනිස්සු. ඒක ගමුකෝ අපි දැන්ට. අපි ඒක වෙනස් කරගත්තොත්. ඒ කියන්නේ දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරය සහ වාමාංශික දේශපාලන ව්‍යාපාරය මේ අනුරගේ ආණ්ඩුව පදනම් කරගෙන ඔබට විග්‍රහ කරලා දෙන්න. නෑ මම අනුරගේ ආණ්ඩුව මේ පවතින ආණ්ඩුව පදනම් කරගෙන විග්‍රහ කරනවා නෙමෙයි. වාමාංශික දේශපාලන මම මේ කොමන් එකක් ගන්න. කොමන් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි මේකේ මේ හරස්කඩක් ගත්තොත් එහෙම ලංකාවේ මගේ යෝජනාව තමයි අනුරාධ ලංකාවේ වාමාංශික අදහස් කරන වාමාංශික දේශපාලඥයෝ නෑ. ඒක මේක ඉන් ඩෙප් ගියාම අපි ඕක වෙනම කතාවක්. නමුත් මම කියන්නේ අපි සර්ෆේස් එක බලපුවාම ලංකාවේ ඉන්නවා වාමාංශික කියලා කොට්ටාසයක්. එතකොට වාමාංශික අදහස් දරන කොට්ටාසයක් ඉන්නවා.
දක්ෂිණාංශික අදහස් දරන කොට්ටාසයක් ඉන්නවා. මේ දෙකම මැද ඉන්නවා ජාතිකවාදීන් කියලා කොටසකුත්. එහෙමකුත් තියෙනවානේ. ජාතිකවාදයේ විශ්වාස කරන එහෙම පොලිටිකල් ඇජෙන්ඩා එකක ඉන්න සෙට් එකකුත් ඉන්නවා. සහ තව කොටසක් ඉන්නවා මේ එකක්වත් ස්ට්‍රෝංලි බිලීව් කරන්නේ නැහැ. ඒ වෙලාවට තියෙන most powerful campaign එක ඇතුලේ ෆ්ලෝට් වෙනවා. සිහිට ගන්නවා. ඔව් ඊට ගන්නවා. දැන් ඒකනේ shift ඒකනේ මේක shift වෙන්නේ. එතකොට මම කියන්නේ මෙන්න මේ කියන clusters කිහිපෙම අරගෙන බැලුවොත් එහෙම. මේ clusters ටික මේ වෙලාවේ කොයි විදිහටද විශ්වාස කරන්න. මේ පවතින තත්ත්වය ගැන මේ clusters වල මම හිතන්නේ රීඩින් එක කොයි වගේද කිව්වොත් අපිට පුළුවන් යම් විදිහකට ගන්න මේ යන විදිය ගැන ලංකාවේ මිනිස්සු කොහොමද හිතන්නේ කියන එක තේරුම්. මම ඕකට පොඩි කැලලක් කිව්වොත් ඊට පස්සේ ඔබතුමා කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ඔබ ඔය නම් කරපු වාමාංශික කොටාසයක් ඉන්නවානේ. ඒකේ තව ටිකක් අපි ස්පෙસિෆයි කරොත් ජනතා විමුක්ති පෙරමුණ එක ඉන්න වාමාංශික හැඩහුරුවෙන් යුත් අපි හිතමුකෝ මේ පිරිස කියලා. හරිද? ඒ අතරෙත් ඉන්නවා ස්ට්‍රෝංලි ඒක විශ්වාස කරන ඒ සඳහා අවුරුදු ගානක් තමන්ගේ ජීවිතේ දේවල් කැප කරා කියන එක. හරිද? එහෙම ඩෙෆිනිෂන් එකක් ඇතුලේ ඉන්න අය ඉන්නවා. එතකොට සහ ගම්වල ඉඳලා ගත්තාම විශාල අනුගාමිකයෝ පිරිසක් ඉන්නවා. ඒ අනුගාමිකයන්ට මේ සම්බන්ධයෙන් තියෙන අදහස විතරක් මම කියන්නම්. හරිද? එතකොට ඔබතුමා අනිත් එක ගැන කියන්නේ මම කියන්නේ මට ඔබතුමා න්‍යායිකව මට පොඩ්ඩක් කියන්න. ඔබතුමාගේ කතාවේ ඇතුළේම පැහැදිලි කරන්න. මට පොඩ්ඩක් ලංකාවේ වාමාංශිකයා කවුද? ලංකාවේ දක්ෂිණාංශිකයා කවුද කියලා. ඔව් මට පොඩ්ඩක් කියාගෙන යන්නකෝ. මේක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. මේක ඉවර කරගන්න ඉඩ දෙන්න. හරි. එතකොට ඒ වාමාංශිකයන්ගෙන් ඔබ විශ්වාස කරනවද ඒ වාමාංශිකයන්ගෙන් මොකක් හරි ඇහුවොත් මේ මොහොතේ ඒ වාමාංශිකයන්ගේ ඇත්තම කෑල්ල කියවෙයිද? ඇත්තම කෑල්ල කියවෙයිද මේ මොහොතේ ආණ්ඩුව සම්බන්ධයෙන් තියෙන අදහස? අන්න ඕකයි ගැටලුව. හරිද? දැන් මේමයි ඇත්තම කෑල්ල එළිය කිව්වත් නැතත් මිනිහාගේ අභ්‍යන්තරිකව හරි තියෙනවානේ. ඒක නෑ අභ්‍යන්තරික නෙවෙයි මම කියන්නේ. දැන් ආණ්ඩුව ගැන මේ මොහොතේ විග්‍රහයක් කරන්න කියලා වාමාංශික දැන් අපි කියමුකෝ කෙලින්ම ජනතා විමුක්ති සහෝදරයෙකුගෙන් අහුවොත් එයාට අවාසි වෙන කෑල්ලක් කියවෙයිද එයාගේ? නේද? ඔය කොයි ව්‍යාපාරය ඇතුළේවත් මං කියන්නේ ව්‍යාපාරයේ සමාජිකයෙක් නම් අවාසි වෙන කෑල්ල කියන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔව්. හරි. එතකොට මම කියන්නේ මේක වාමාංශික, දක්ෂිණාංශික, ලිබරල් ඇත්තටම මේක ආපහු මේ ලංකාව සම්බන්ධයෙන් වෙහෙම තේරුම් ගන්න ගියොත් ආපහු වෙන්නේ අර පරණ එකමයි අපට නොපෙනී යනවා ඇත්ත කතන්දරේ. ඇත්ත කතන්දරේ නොපෙනී යනවා. නමුත් හරි දැන් එහෙමනම් අපි ඇත්තටම දැන් බලමු මේ රුක්මන් කියන කෑල්ලට ආවොත්. ඒ කියන්නේ මේ ලංකාවේ වාමාංශිකයා කියන්නේ කවුද? කවුද ලංකාවේ වාමාංශිකයා? ලංකාවේ වාමාංශය කියන්නේ ලංකාවේ කොන්ටෙක්ස්ට් එක. හරිද? දැන් මම අහුවොත් දැන් අපේ රුක්මන් සහෝදරයාගෙන් ඔය ඩබල් පොකට් ෂර්ට් එක අඳින්නේ මේක මට අඩු ගන්න හම්බුණා. නෑ මට අහයි ඒක තමයි. දැන් ඒක මට එනුම් ගන්න ලොකු සල්ලියක් නෑ. නෑ අතරම දැන් අපිට දැන් ඒ කියන්නේ මිනිස්සු සිම්බලිකලි දේවල් නඩත්තු කරනවානේ. හරිද? ඒ කියන්නේ මිනිස්සු මේ සංකේතීය දේවල් නඩත්තු කරනවා. චේ නොවුනට හරිද? මේ ඒ චේගේ මේ සිම්බලික් ඕඩර් එක ඒකට මිනිස්සු කැමති. වාමාංශික ඒ කියන්නේ මාක්ස් මේ දැන් අපිට දැනගන්න පුළුවන් ලංකාවේ වාමාංශිකයෝ 1000ක් ගත්තොත්. ඒ 1000 අරගෙන ෆිල්ටර් කරලා බලන්න පුළුවන් ඒ 1000න් වාමාංශිකයෙක් වීම සඳහා සම්පූර්ණ කළ යුතු මූල ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක. කියමුකෝ අපි ඩාස් කැපිටල් කියලා. කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය. ඒක දිගට හරහාට කියවපු කී දෙනෙක් අපට අහුවේද? එහෙම නැහැ. දැන් ඔයා කියන්නේ වාමාංශිකයෙක් වීම සඳහා අපි නිර්ණායකයේ විදියට ඩාස් කැපිටල් කියවා තිබීම. ඔව්. ඉරක් ගහගත්තොත් ඕකෙන් උඩට ආපු වුන් ලංකාවේ 1000ක්වත් නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න වාමාංශිකයෝ කියන පිරිස ගත්තොත් ඔයා කියන්නේ 1000ක්වත් ඩාස් කැපිටල්වත් කියවලා නැහැ. 1000ක් ඒකද ඔය කියන්නේ? 1000ක් නෙවෙයි. මම හිතන්නේ ඒ කියන්නේ මම දන්න තරමින් මාත් එක්ක විශ්වවිද්‍යාලේ වාමාංශික දේශපාලනයයි කියන කොටස කරපු අතරින් ඩාස් කැපිටල් එක කියවන්න මේක දැකපු අයවත් මං හිතන්නේ නැහැ. ඒගොල්ලෝ අද කරලිය දේශපාලනේ ඉන්නේ නැහැ. එතකොට හරි. එතකොට සහෝදරයා හරි. එතකොට මම කියන්නේ මේකයි. ඒ විදිහට ඩිෆයින් කරන්න ගියොත් අපිට වාමාංශික හම්බ වෙන්නේ නැහැ.
නෑ මම හරි මට අහන්නේ common sense of Sri Lanka common sense නේ මේ context එක ශ්‍රී ලංකන් ශ්‍රී ලංකන් context එක තමයි. common එක අයින් කරමු ශ්‍රී ලංකන් context එකේදී සමහර දේවල් symbolically තියෙනවා. ඒගොල්ලෝ වාමාංශිකයි කියලා දොබ ඉතින් ඕක වාමාංශික ව්‍යාපාරය නෙවෙයි. අපිට සරල උදාහරණයක් ගන්න පුළුවන්. අනුරාධ අහන ප්‍රශ්නෙට හරි මේ වෙලාවේ ලංකාව මූණ දෙමින් ඉන්න සහ දීමට නියමිත අර්බුදයට ප්‍රශ්න විසඳ ගන්න හරි ඒකට තියරිටිකල් ආන්සර් එකක් හරි ප්‍රැක්ටිකල් ආන්සර් එකක් හරි හොයන්න නම් මේ ෆ්‍රැග්මන්ටේෂන් එක අපි හොයාගන්න ඕනේ. නෑ මම කියන්නේ මේ ඒකට වරි වෙන්න එපා. ෆ්‍රැග්මන්ටේෂන් එක කියලා කියන්නේ මෙහෙමයි අපි වාමාංශිකෙක් නැති වාමාංශිකෙක් කොහොමද අපි අර්ථකථනය කරන්නේ? මගේ යෝජනාවත් ඒකයි මම ඔයා පොඩ්ඩයි මට පොඩි අවස්ථාවක් දෙන්න. මම කොන්ටෙක්ස්චුවලි කියන්නේ මේ. නෑ මට පොඩ්ඩක් දෙන්න මම ඉවර නෑ. මම කියන්නේ මේ ලංකාව නැමැති සන්දර්භයේ තුල වාමාංශිකෙක් ඩිෆයින් කරනවා නම් ඔය මම ඉස්කල්ලා කියපු විදිහට තමයි. ඒ කියන්නේ හරි. ඩබල් ෆොකට් තියෙනවා, රතු කමිසේ තියෙනවා, කැප් එක තියෙනවා, රවුල්ල තියෙනවා, තව කවුරු හරි වගේ ඉන්නවා. කියවන්න ඕනේ නැහැ. ඕනේ නෑ. දැන් බලමු සාමාන්‍ය. එහෙම ඒ ටික තිබ්බම හරි. ඉතින් ආගමත් එහෙමනේ. ඈ? ආගමත් එහෙමනේ. ඔව්. නෑ. දැන් එතකොට මට මාර ප්‍රශ්නයක් කියන්නේ. අධ්‍යාපනයත් එහෙමනේ. ඔව්. දැන් මාර ප්‍රශ්නයනේ දැන් කියන්නේ. දැන් උදාහරණයක් විදියට වර්තමානයේ බලයටපත් වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රසිද්ධ වාමාංශික ව්‍යාපාරය. ඔබ පොඩ්ඩක් සෝරි වෙන්න ඕනේ මේකට දැන් බලන කවුරු හරි කමෙන්ට් දායි මේ පොරවල් වෙන්න හදනවා ඒ වගේ මම නෑ එහෙම නෙමෙයි ඒක පැත්තෙන් කියන්නේ මගේ ප්‍රශ්නේ අහන්නකෝ මගේ ප්‍රශ්නේ ඊට වඩා දැන් ඒ කියන්නේ ඒ ව්‍යාපාරය. එතකොට මේ ව්‍යාපාරය ඇතුලේ ඉන්නවා මධ්‍යම කාරක සභිකයෝ. උදාහරණයක් විදිහට ලාල්ලාගෙන ඔක්කොමලා දැන් කට්ටිය මධ්‍යම කාරක සභාවේ හිටපු අවුරුදු ගාණක් මේ ව්‍යාපාරය තුල හිටපු මිනිස්සු. ඊට අමතරව ලාල් වාමාංශිකද? දැන් මෙහෙමයි මම ලාල් නෑ අපි පුද්ගල විවේචනය ඒක පොඩ්ඩක් තියමුකෝ අපිට. අද ලාල් නෙවෙයි. මම කැමති නෑ ලාල් පුද්ගලිකව මගේ මෙහෙම ඔබ්ජෙක්ටිව්ලි තියලා මට ලාල් එක්ක ගනුදෙනුවක් බේර ගන්න මට කිසිම වුමනාවක් නෑ මම අහන්න ගියේ ඒක ලාල් හොඳ මිනිස්සයා ඇත්තටම. ඒ කියන්නේ මනුරාදපුරේ මම නම් දැකලා එහෙම අපි ආශ්‍රය කරලා නෑ. නමුත් ඉතින් ලාල් පක්ෂය ඇතුලේ මේ ඉතින් ලොකු වැඩක් කරපු මිනිස්සෙක් ඉතින් ලංකාවේ හැටියට. මම කියන්නේ මම අහන්නේ කියන්නේ එතකොට දැන් ඔය කියන විදිහට මේ ව්‍යාපාර ඇතුලේ මේ සමාජවාදී ව්‍යාපාර ඇතුලේ ඒ කියන්නේ හැදෑරීමක් කරපු කියවපු මිනිස්සු නෑනේ ඔය කියන විදිහට. අත ඒක තමයි අපි කතා කළ යුත්තේ. මේක මම අර පටන් ගන්නකොටම කිව්වේ මේ ලංකාවේ තියෙන ප්‍රශ්න ටික හරිද? ලියාගෙන යන්නේ නැතුව මේ ලංකාවේ වීම නිසාම තියෙන ප්‍රශ්න ටිකක් ඔය කාරණාව මට හිතන්න පෙසපේ කට්ටියත් කියවලා නැද්ද දන්නේ නැහැ නේ ඔය කියන විදිහට. මෙහෙමයි ඉතින් පුබුදු ජයගොඩ කියවලා ඇතිද? නෑ අපිට එහෙම අම්මලි නෑ මං කියන්නේ ඔයා කියන විදිහට පෙසපේ කියවලත් නෑ වගේ. නෑ පර්සනලි නෑ මෙහෙමනේ අපි ඇත්තටම මොකද පෙසපේ නෑ මෙතුමා ටච් කරමින් මෙතුමා කියමින් ඉන්න හොඳ කෑල්ල. නෑ හොඳ කොටසක්. හරි අපි ගෞරවණීය මම ගෞරවණීය නෑ රුපන් මෙන්න තියෙනවා 2011 ඇත්තටම පක්ෂ වෙන් වෙන්නේ පැහැදිලිවම ඔන්න ඔය කාරණේ මතනේ. ඒකට වෙන් වෙන්න ඉස්සරහට අපි ඒක ඇතුළෙත් කියවලා. අනුරාධ මට මෙහෙම කියන්නකෝ සරල කෑල්ලක් නෝක විශ්නා ගන්න තියෙනවා. ඕක මගෙන් මේ මම කවදාකවත් දෙන්න කැමති නැති උත්තරයක් ගන්න හදන එක නෙවෙයි වැඩි. හරි මෙහෙම හිතන්නකෝ. දැන් බෞද්ධයෙක් වෙන්න අභිධර්මයේ කියවන්න ඕනද ලංකාවේ? නෑ ඕනේ. ඉතින් ඒක දාගන්නකෝ මේකට. හරි. හැබැයි මේකනේ බෞද්ධයෙක් වෙන්න අභිධර්මයේ කියවන්න ඕනේ නෑ. රයිට්. අපි දන්නවා හොඳටම බෞද්ධ ලංකාවේ බෞද්ධයෝ කියන්නේ මේ අභිධර්මයේ කියවලා බෞද්ධයෝ වෙච්ච අය නෙවෙයි. ඒක මාරු. ඒක ප්‍රශ්නේ අපිට විසඳන්න බෑ. එහෙම ඉන්න ඕනේ නෑ. අපිට පේනවනේ දැන් උඩ මළුව අරේ මේ තැන් වලට යනකොට රුවන්වැලි සෑය යනකොට බෞද්ධයෝ ඉන්නවා. ඔව්. අපි ඒගොල්ලන්ට කියන්නේ බෞද්ධයෝ. ඒගොල්ලන්ට ක්‍රිස්තියානි අය නෙවෙයිනේ අපි කියන්නේ. බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ. පන්සල් එනවනේ. එහින්දද? ඒක මේ පශ්චාත් අවදී හැමතැනම තියෙනවා. හරි. එහෙනම් මේ ඒක මේ ලාල්ට හරි පුදුට හරි දාලා ඒක නෑ ඕනේ. ඒ කියන්නේ රුක්මන්නා ප්‍රශ්නේ අපිට අදාළ නෑ මං කියන්නේ. සමාජවාදීන් ඉන්නවද කියන එක අදාළ නෑ. හරි එහෙනම් රුක්මන් කිව්වොත් එහෙම මේ නෑ කොන්ටෙක්ස්චුවලි ඉන්නවා. නෑ කොන්ටෙක්ස්චුවලි ඉන්නේ. හරි. නමුත් මං කියන්නේ ඒතකොට දැන් මේකේ දැන් එහෙනම් දැන් තිස්ස කියනවානේ මේ හරි ඩාස් කැපිටල්ලත් අඩු ගන්න කියවලා තියෙන්න ඕන. ඒතකොට මේ කැපිටලිසම් වල මාජින් එක කොහෙද මාක් වෙන්නේ? මේ කැපිටලිසම් වල මාජින් එක කියලා කියන්නේ අපි පිළිගන්නවා නම් අපිට මුදල් අතට එනවා. හරිද? ඒ කියන්නේ මුදල් සල්ලි විසින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ජීවත් වෙන්න අපිට අපි එන්ජොයබිලිටි එක පිළිගන්නවා. අපිට ජීවිතේ අපිට සීමාමායින් කියන්නේ ආණ්ඩුව මේක කරන්න ඕනේ. අපේ ජීවිතය සම්බන්ධයෙන් ආණ්ඩුව වග කියන්න ඕනේ. එතකොට ඊළඟට දේශපාලඥයා අපේ දේවල් වලට වග කියන්න ඕනේ.
එහෙම හිතන්නේ නැත්නම් කවුරු හරි අපි වැඩ කළොත් අපිට කරගන්න පුළුවන්. අපේ ශ්‍රමණීය පිළිබඳ අපි ඒ කියන්නේ සල්ලි හම්බ කරන තරමට ජීවත් වෙන්න පුළුවන් හොඳට කියන එක පිළිගන්නවා නම් එයා නෑ එහෙම ධනවාදී කියන අදහස නෙමෙයි මම මේ කියන්නේ. ඒක ධනවාදී කියන අදහස නෙමෙයි. ඒ වගේ අදහස්. මම කියන්නේ ඒ වගේ ඒවා තියෙනවා නම් ඒක ධනවාදී. ඒක ධනවාදී නෙමෙයි. මේ මිනිස්සුන් කැටගරයිස් කරන්න පුළුවන්. ධනවාදී නෙමෙයි. ධනවාදී නෙමෙයි. ඒගොල්ලෝ කැමති ධනවාදී ක්‍රමය තුල ජීවත් වෙන්න. ඒ ක්‍රමයකට කැමති මිනිස්සු. ඔව් ක්‍රමයකට කැමති මිනිස්සු. ඒ කියන්නේ ඒක හරි එතකොට මට තේරෙන්නේ මොකක්ද කියන්නේ ධනවාද දැන් මම අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ වාමාංශිකව සහ දක්ෂිණාංශිකව වෙන් කරගන්න වාට ඩිමාර්කේෂන් එක ලයින් එකක් තියෙනවද කියන එක. දැන් අපිට ඇත්ත එහෙම ලයින් එකක් නැහැ අපිට. තියෙනවා. එහෙම ලයින් ලංකාවේ වාමාංශිකව මේ කවුද අපේ අනුරාධ අහනවනි මේක මේ මං අහන්නේ මේ ඉන්ඩෙප් නෙවෙයි මේ සර්ෆේස්ලි අපිට පුළුවන් එහෙම අයිඩෙන්ටිෆයි කරගන්න. හරිද? ඉතින් අපි ජාතික අනන්‍යතාවයක් කියන එක පිළිගන්නවා. මොකද්ද තියෙන ජාතික අනන්‍යතාවය කියන්නේ? ඒ කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් වගේ එකක් තියෙනවා. මොකද්ද ශ්‍රී ලාංකික අනන්‍යතාවය අපිට තියෙන? නෑ නෑ මොකද්ද මේ මං අහන්නේ. එහෙම අනන්‍යතාවයක් තිබී යුතුයි කියලා ඔබ පිළිගන්නවද? නෑ ඒවා ඉතින් මෙහෙමයි. මගෙන් එහෙම අර ප්‍රශ්න උත්තර වගේ අහුවාම හරි අමාරුයි. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙමයි. අපිට එහෙම අමාරුවක් තියෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. අපි මේ ඉන්න මේ අපි විශ්වීය ප්‍රවේශය වෙන්න ඕනේ. ඊරායකේ. හරිද? අපි එහෙම නැරේෂන්ස් වල මීත් වල හරිද අපි ඉන්නවා කියලා කියන්නේ අපි මම කියන්නේ අපි කියන එක කවුරුත් ඇසිය යුතුත් නැහැ එහෙමනම් මම කියන්නේ අනුරලාට ඒ කියන්නේ මේ වෙලාවේ ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි උත්තරේට මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඕනි. එහෙම නැතු උත්තර දෙන්න බෑ ඇත්තටම. හරි නෑ මම මේක ඩීවේට් කරෙත් ඒකයි. දැන් මේකේ මේ මොකද දැන් අපි පොදුවේ ගත්තාම අපි හිතුවොත් එහෙම මේකේ මේ අවුරුදු එකමාර ඇතුලේ මිනිස්සු හිතපු දේවල් ඉෂ්ට වුණාද කියලා ගත්තොත් ඇත්තටම ඕකේ පාර්ශව එක පාර්ශවනේ එක කට්ටියගේ ඕනකම් ටික එක කිව්වා. එතකොට අපිට බලන්න වෙන්නේ එක එක්කනාගේ ඕනකම් ටික කොයි විදිහට ඉෂ්ට වුණාද කියලානේ. අවසාන විග්‍රහයේදී මිනිසුන්ට පුරවැසියෙක් හැටියට රටක පුරවැසියෙකුට ලැබෙන්න ඕනේ පුරවැසි අයිතියක් තියෙනවානේ. කියන්නේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවත් වෙන්න පුළුවන් කියන එක ඇතුලේ සියලු දේවල් තියෙනවා. ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඕනේ නිදහසේ අදහස් ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන්න ඕනේ කන්න බොන්න කැම ටික ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ කැම ටික ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ නිදහසේ ගමනක් බිමනක් යන්න පුළුවන් එන්ජොයිමන්ට් එක තියෙන්න ඕනේ සෙක්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඔක්කොම තියෙනවනේ ඔක ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට ජීවත් වීමේ අයිතිය ලබා දීමනේ ආණ්ඩුවකින් කරන්න ඕනේ. ඒකනේ කරන්න ඕනේ. ඒක නෙමෙයිද කරන්න ඕනේ. නෑ මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය ආණ්ඩුව විසින් ඒක අර රජා හිටියා ඒ කාලේ. රජ හිටියා. වෙන මොකද්ද කරන්නේ? රාජා. වෙන මොකද්ද කරන්න ඕනේ? ජීවත් වීමේ අයිතිය කියන්නේ අර මානසිකම තුළ තියෙන ජීවත් වීමේ අයිතිය නේද? මම පැහැදිලි කරපු එක. ඒ කියන්නේ කන්න බොන්න ටිකක් දෙන එක. කන්න බොන්න ටිකක් දෙන එක නෙමෙයි. කන්න බොන්න තියෙන්න ඕනේ. ඔව්. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම වැඩ කළා හරි කමන්නේ මම earn කළා හරි කමන්නේ මට ඒ කියන්නේ මම වැඩ කළා මට වැඩ කරලා උපයාගෙන මට ජීවත් වෙන්න පුළුවන්. මගේ අවශ්‍යතාව ටික මට ඉෂ්ට කරගන්න පුළුවන්. මගේ ශ්‍රමයක් තියෙනවා. අර මගේ මානව සහ මගේ කායික සහ මානසික ශ්‍රමයක් තියෙනවා. හරිද? එතකොට ඒ කායික සහ මානසික ශ්‍රමය මට යම් මගේ අනන්‍යතාවයක් ඇතුලේ කැප කරපුවාම මම ප්‍රාර්ථනා කරන ජීවන රටාවක් මට ලැබෙන්න ඕනේ. මං කියන්නේ ඒක ලැබෙනවද? ඒකට තියෙන අර අපි කියමුකෝ දැන් ගමුකෝ ඒකට තියෙන මේ ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ. නීතිමය මම කියන්නේ ඒවා දෙවෙනිමේ කාර්යය. ඒවා දේශ පොලිටිකලි, ඒවා දේශපාලනිකයි, සමහර වෙලාවට ජියෝග්‍රැෆිකල්, සමහර වෙලාවට ඒක ඇත්තටම දේශපාලනිකයි. හරිද? ඉන්ස්ටිටියුෂනලි ඒක දේශපාලනික. මම කියන්නේ මෙතුමා අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මට කොයිතරම් දුරට ජීවත් වෙන්න පුළුවන්ද කියන කාරණේ මත නෙමෙයිද? මට මගේ ජීවත් වීමේ දිගපළල තීන්දුව කරන්නේ කවුද? ආණ්ඩුවක්ද? ඇයි මං ඒ තරම් ලඝු වෙන්නේ ආණ්ඩුවක් විදිහට? ඒ කියන්නේ ආණ්ඩුවක් නෙමෙයි දෙක තීරණය කරන්නේ. ඒ රජා යටතේ තිබුණු රාජාණ්ඩුව. ඒ කියන්නේ මිනිසාගේ ජීවත් වීම කියන එක ආණ්ඩුවෙන් පරිබාහිරයි කියලාද ඔයා කියන්නේ? ආණ්ඩුවෙන් පරිබාහිර නෙවෙයි. ආණ්ඩුව මත පදනම් වුණු එකක් නෙවෙයි 100%ක්. ඇයි අපි එහෙම තව පාලකයෙක් මට උදාහරණයකින් ඔබ පැහැදිලි කරන්න පුළුවන්. උදාහරණයක් නෙවෙයි මම කියන්නේ. මේක පොඩ්ඩක් හිතලා බලන්න. මගේ ජීවත් වීමේ අයිතිය 100% ඔබගෙන් මම බලාපොරොත්තු වෙනවා නම් ඒක මගේ ලිමිටේෂන් එක. ඒක ප්‍රකාශිතේ වැරද්දක්. මං කියන්නේ ඒක නෙමෙයි. පුරවැසියෙකුට රටක් ඇතුලේ ජීවත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් නැද්ද? ආණ්ඩුවේ මැදිහත් වීමක් තියෙනවා. ඒකෝට කියන්නේ එයාගේ ජීවත් වීමේ හරි ඇබ්සලූට් අයිතිය. ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් මිනිහෙක්ට සෙක්ස් කරන්න ඕන වුණාම ගර්ල් කෙනෙක් හොයාගන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ නැහැ වගේ එකක් නෙවෙයි කියන්නේ. ඔතේ එහෙමත් දාන්න පුළුවන්. නෑ ඒ වගේ එකක් නේ සරල ගත්තොත් මම කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. නෑ ඔයා දැන් උත්තරෙත්
මේ අහන දෙනවා ප්‍රශ්න මේ අනුරාධ අහන ප්‍රශ්නට උත්තරේ එන්නේ නෑ නෑ අපි මම කියන්නේ ඒකයි. අපි කතා කරේ මෙහෙමයි දැන්. මේ කියන්නේ මේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද කියන මේකේ බලාපොරොත්තු අපි මූලිකව ගත්තොත් මේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද කියන එක ගැන කතා කරන්නේ මේ ක්ලස්ටර්ස් කිහිපයක් අරගෙන. ඒ ක්ලස්ටර්ස් කිහිපයක් ඇතුලේ අපි කිව්ව සාමාන්‍ය පොඩි ඩිෆයින් කරගත්තා. ගත්තොත් එහෙම අපි දැන් මේ සමාජවාදීන් විදියට හිතලා බලයට ගෙනාවනේ මේ ආණ්ඩුව පිරිසක්. ඒක යථාර්ථයන්නේ. සමාජවාදීන් විදිහට හිතලා නෙවෙයි බලයට ගෙනාවේ ආණ්ඩුව. දැන් ඔයා කියන්නේ ඒ ආණ්ඩුව බලයට ගේන වෙලාවේ බහුතරයක් මම කියන්නේ සමාජවාදීන් විදියට අර මං කියන්නේ ඒක කඩාස් කැපිටල් කියෝලා සමාජවාදීන් වුණාද මේ කේගේ කැප් එක දාගෙන සමාජවාදීන් වුණාද ඩබල් පොකට් ඇඳලා සමාජවාදීන් වුණාද කියන එක නෙමෙයි. හැබැයි නිකන් සමාජවාදයට ආස කියලා ගමුකෝ අපි. ආසාවෙන් හිටපු වැඩි පිරිසක් මේ ආණ්ඩුව බලයට ගේන්න මැදිහත් වුණා. නෑ සමාජවාදයට ආසාවෙන් නෙමෙයි මේ ආණ්ඩුව බැංකුව. ඒක වැරදි. අනුරාධ ඒක පොඩ්ඩක් අපි මෙහෙම වෙනස් කරගමු. අර වාක්‍යයේ තුන්වෙනි කොටසක් ඉන්නවයි කියලා අර යන ෆෝස් එක තියෙන පැත්තේ හිට ගන්න. ඒ බහුතරයක්ගේ මෙදිහත් වීමෙන් තමයි මේ ආණ්ඩුව බලයට එන්නේ. නෑ නෑ ඒ කතාව හරි. බහුතරය හැදෙන එක වෙනම කතාවක්. නමුත් මම කියන්නේ මේ කතා කරපු පිරිසෙන් බහුතරයක් මෙතන හිටියා කියලා මම කියන්නේ. ඔව් ඒක හරි. කොයි මේ මෙහෙමනේ ජනතා විමුක්ති පෙරමුණට සාමාන්‍යයෙන් අපි දන්නවා යාළුවට 3ක් තිබ්බනේ. ඔව්. හරිද? එතකොට අර රාජපක්ෂට ඡන්දේ දාපු රාජපක්ෂට වන්දනා කරපු විශාල පිරිසක් හිටියානේ රටේ. අර ඒකේ ගම් වලට ගියොත් ගම් වල අර සුදු පාට සිල් රෙදි බෙදලත් මේ ඡන්ද ගත්තානේ. ඒක වකවානුවක. මෙතන උනේ ඒ ඡන්ද පදනම ඒ ඡන්ද දායකයෝ මෙහාට හැරුණ එක. හරි. ඒකනේ මම කිව්වේ මාස් කැම්පේන් එක ඇතුලේ කොහෙද හිටගන්නේ කියන එක තියෙනවා. ඒකට නැරේෂන් එකක් හැදුවා. ඒ නැරේෂන් එකේ පළවෙනි එක. හරි ඒක හරි. ඒකට අපි එකඟයි. මම නම් එකයි ඒකට. ඉතින් ඒක තමයි මම කිව්වේ මුලින් ඉඳලා. මම ඒක තමයි පැහැදිලි කරමින් හිටියේ. මෙතුමා මේ අහනකොට මේ ප්‍රශ්නේ මේ ආණ්ඩුව ගැන සැටිස්ද කියලා අහනකොට අනුරාධ අපිට තියෙන කාරණේ තමයි ඒ මිනිස්සු මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඔව් ඒක තමයි. මං කියන්නේ මේ මිනිස්සු මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකේ ජනප්‍රියම සටන් පාටි උනේ හොරකම් කරන්නේ හොරහරි. එතකොට නෑ මම අපි දැන් කතා කරොත් අපිට මේක ඉන් ඩෙප්ත් ඇනලිස්ට් එකක් ගත්තොත් එහෙම නැත්තම් මෙහෙම කියව ගන්න ගියොත් මේක ඇත්තට මාර අමාරුයිනේ. මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් උදාහරණයක් විදියට සාමූහික ජීවන ක්‍රමයේ ඇතුලේ නැත්තම් ආණ්ඩුව විසින් බොහෝ සුබසාධන වැඩපිළිවෙළවල් කරමින් මිනිස්සුන්ට යම් විදියකට වැඩි පහසුකම් ප්‍රමාණයක් අත්කර දෙන්න ඕනේ ක්‍රමවේදයක්. වැඩියෙන් විශේෂයෙන්ම මේ රාජ්‍ය ගොඩාක් ඔව් ඒ කියන්නේ කැපිටල් කැපිටල් එක ප්‍රොඩියුස් කරන තැනට රාජ්‍ය මැදිහත් වෙලා වැඩිපුර රාජ්‍ය භාගයේ වෙළඳ පොලේ වැඩිපුර රාජ්‍ය මැදිහත් වීම තියාගෙන රාජ්‍ය මුදල් උපයන ගමන් ඒ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත මිනිස්සුන්ට දීලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි කරන්න ඕනේ කියලා විශ්වාස කරමින් ඉන්න වගේ එකක් නේ වැඩිපුර ගැලපෙන්නේ මම කියන්නේ නේද? මම හිතන්නේ ඒ සමාජවාදී අදහස් කියන කැලලට මම හිතනවා ඔය වගේ තැනක තමයි නතර වෙන්නේ කියලා වෙලා. ඒ කියන්නේ මේක ඒ කියන්නේ වැඩිපුර ඉන්ඩිවිජුවල් පුළුවන්කම තියෙන තරමට මම වැඩිපුර හොයාගෙන යනවට වඩා අපි හැමෝටම යම්කිසි මිනිමම් හොඳම තත්ත්වයක් රාජ්‍ය නිර්මාණය කරලා තියෙනවා හැමෝටම හොඳ ජීවන ක්‍රමයක්. හැබැයි එතනින් උඩට යන්න කාට හරි අවශ්‍යතාවය තියෙනවා නම් ඒකත් පුළුවන්. හැබැයි අර මං කියන්නේ ප්‍රාග්ධනය සමුච්චිත ගොඩ ගහගන්න එකට තියෙන අවස්ථා අඩුයි. ඒක මම කියන්නේ දැන් මේ විදිහට හිතපු මේකට අදාළ ක්‍රියාමාර්ග ගණී කියලා හිතාගෙන. හිතපු එක ඇතුලේ මම කියන්නේ රුක්මන් එහෙම හිතපු කට්ටියට මේ වෙලාවේ මොකද්ද හිතෙන්නේ? කියන්නේ දැන් තවම මේ ආණ්ඩුවට ඇත්තටම කරන්නත් බෑ හොඳේ. මම මේ කියන කතාව කරන්නත් බෑ ඒගොල්ලන්ට. තවම ආණ්ඩුවට මේ මහජන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න කරන්න පුළුවන් කිසිම දෙයක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම කරන්න මම කියන්නේ අඩුම ගානේ මේ වෙළඳ පොළ හසුරවන එක ඇතුළේවත් ඒකවත් කරන්න. ඔව් හොඳම උදාහරණයක්. දැන් ඇත්තටම මේ ප්‍රධාන වශයෙන් තිබ්බ එකක් නේ දැන් මේ හාල් මාෆියාව කියලා. මේකට තිත තියෙනවා මේක පාලනයට ගන්නවා රජය. මේ හාල් මාෆියාව රජේ පාලනයට ගන්නවා කියන එක. දැන් මිනිස්සු කරන්නත් තිබිච්ච වැඩක් ඇත්තටම කරන්න පුළුවන්. මිනිස්සු බලාපොරොත්තු වුණා මේක ආපු ගමන් මෙන්න මේ විදිහට කළා මෙහෙම කළා මෙතනින් යාට මෙහෙම නැහැ මේක මේ විදිහට කරයි කියලා. එතකොට උදාහරණයක් විදිහට මේ මිනිස්සුන්ගේ මේ වෙළඳ ඒ කියන්නේ දැන් පහුගිය කාලේ ආපු ලොකු ප්‍රශ්නයක් ලූණු ගෙන්නන්නේ. දැන් ලූණු අස්වැන්න එනවා අස්වැන්න එන කාලෙම ඕඩර් කරලා තිබ්බා ලොකු ලූණු ලංකාවට ගෙන්න. දැන් පරණ දෙයමයි. ඔව් මේ වගේ සරල දේවල් වෙනස් කළා මේවට විශේෂයෙන් තීරණ ගනී මේ වෙළඳ පොළට මේ විදිහට මැදිහත් වෙයි කියලා. මම කියන්නේ ලොකු දේවල් වලින් මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඔන්න ඔය වගේ කාරණා වලින් මැදිහත් වෙයි කියලා.
හිතුවත් මිනිස්සුන්ට තාම මේ මැදිහත් වීම මම කියන්නේ දකින්න නෑ නෑ කරන්න බෑනේ මොනවද මම පැහැදිලි කරන්න පොඩක් තියරි එකකින් ආණ්ඩුව ඒ කියන්නේ දැන් මෙතෙක් අවුරුදු 60ක් තිස්සේ හදපු ව්‍යාපාරික පන්තියක් තියෙනවා. ව්‍යාපාරික පන්තියක් තියෙනවනේ. ප්‍රාග්ධනේ දැන් මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරලා මහරජා වෙලා හරිද එයා ලංකාව ඒ කියන්නේ ලංකාවේ ධනෙ එයාට ඕනේ විදිහට පාවිච්චි කරමින් අර ලංකාවේ සල්ලි තියෙන ඒ කියන්නේ ප්‍රාග්ධනේ තියෙන හැම තැනක්ම අල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයෝ පවා ඒ කියන්නේ හයිය තියෙන පුදු උදා මේ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ රෙපියුටේෂන් එකක් හදාගත්ත සල්ලි තියෙන ගාව පවා එයා සල්ලි දාලා එයා හදාගෙන තියෙනවා ප්‍රාග්ධනය පිළිබඳ ඒ කියන්නේ අර මුදල් තියෙන තැන්වල විශාල බලයක් ඒකාධිකාර බලයක්. ඒ බලය තමයි නාමල් ගාව තියෙන්නේ. හරිද? ඒ බලය නාමල් ගාව තියෙන නාමල් එකට බය නැහැ. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න ගන්න ඕ ඒ කියන්නේ කාට හරි මේක වෙනස් කරන්න ඕන නම් මේ රට ස්ට්‍රක්චර් වෙනස් කරන්න ඕන ඒක ගන්න ඕනේ Taman ගාවට. අලුත් එක එක්ක ඒක ආණ්ඩුව එක කරන්න ඕනේ. ඒ කියන්නේ ආණ්ඩුව එක්ක ඒ බලය ආණ්ඩුව අරගෙන ආණ්ඩුව අපි අර කිව්වා වගේ සමාජවාදී අදහසින් එක්ක ආණ්ඩුව එක කරන්න ඕනේ තියරිටිකලි. එහෙම නැත්නම් චීන කරනවා වගේ අපිට හරියන ව්‍යාපාරික පන්තියක් අපි හදා ගන්න ඕනේ ආණ්ඩුවට ඔය කියන පොඩි මිනිහට උදව් කරන්න පුළුවන් සපෝට් කරන්න පුළුවන් රට ගෙනියන්න පුළුවන් අපි අර කියන ලාභය ඒ කියන්නේ කෙසේ හෝ මේ මුදල් උපයාගෙන ජීවත් වීම පදනම් කරගත්ත ක්‍රමයේ වෙනුවට අර දෙයක් දෙන්න පුළුවන් එකක් හදන්න නම් ඒ ස්ට්‍රක්චර් එක හදා ගන්න. ඒක ස්ට්‍රක්චරලි චේන්ජ් කරන්න. එහෙම කැමති මිනිස්සු තමයි ව්‍යාපාරිකයෝ කරනවා. දැන්ටත් එහෙම මිනිස්සුත් ඉන්නවනේ. එහෙම මිනිස්සුත් ඉන්නවා මං කියන්නේ. ඒගොල්ලෝ කැපකම කරන්න ලැහැති නැත්නම් අරක ගලවන්න ඕනේ. ඒක ගලවන්න ආණ්ඩුවට කිසිදු උත්සාහයක් හෝ කිසිදු හැකියාවක් මට පේන විදිහට හැකියාවකුත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම හයියකුත් නැහැ. එහෙම හැකියාවකුත් පේන්නේ නැහැ. කරනවා නම් මම මුල් සති දෙක තුන ඇතුළත ඇත්තටම මම ජනාධිපතිතුමා මොනවද කරන්න කියන එක දිහා බලාගෙන හිටියා. මම ජනාධිපතිතුමා නම් කරන වැඩ වුණා දැන් මම කියන්න මොකද කියලා. තේරුණාද? ඒ කියන්නේ ඒ වෙලාවේ අරගෙන. හරි ඒක කිසි දෙයක් උන්නේ නැහැ. එහෙම නැති තැන මොකද්ද කරන්න වෙන්නේ? එහෙම නැති තැන කරන්න වෙන්නේ අර රනිල් කරපු වැඩේ හරි නැත්තම් මෛත්‍රීපාල සිරිසේන කරපු හරි වැඩේ අරින වෙන වැඩක් නෙමෙයිනේ. වෙන වැඩක් නෙමෙයි ස්ට්‍රක්චරල් චේන්ජ් එක කරගන්න බැර නම් කරන්න වෙන්නේ මේ වැඩේ. අධ්‍යාපනයේ දශමයක් වෙනස් කරගන්න බැරුව දඟලනවා මේ. ඇත්ත කතාව ඒකනේ. අපි සපෝටිව් හොඳට මතක තියාගන්න අපි සපෝටිව් කියන්නේ අපි ඕන වෙලාවක ආණ්ඩුව වෙනුවෙන් ඔහොම නෙමෙයි. ඊට වඩා එහා ගියපු දරුණු ක්‍රියාමාර්ගයක් ගත්තත් අපි ආණ්ඩුව පැත්තේ හිට ගන්නවා ඒ වැඩේ වෙනුවෙන්. මොකද අපි හැදෑරපු වාමාංශික දේශපාලනයක් තියෙනවා. අපි ඒකට ආදරේ. අපිට කියවීමක් තියෙනවා වාමාංශික දේශපාලනය ගැන බලන්න. එතන ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ගැටලුව? ඒක තමයි ඒක වෙලාවක කියනවා රනිල් තමයි මේක ගොඩ දාන්නේ. නෑ ඒ කතාව වෙනම එකක්. ඒ කතාව මේ දෙක එකට පටලවා ගන්න එපා. මට ලව් එකක් තියෙනවා වාමාංශික ව්‍යාපාරයත් එක්ක. නෑ ඒක මගේ කතාව පටලවා ගන්න එපා. මං කියන්නේ වෙන එක. මම යෝජනා කරේ මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා රනිල් මේ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ රනිල් පටන් ගත්ත දෙයක් තිබුණා. ඒක ඇතුලේ රනිල් ගෙනාවු ඉන්ට්‍රොඩියුස් කරපු වැඩපිළිවෙලක් තිබුණා. ඒක ලොකු වැඩපිළිවෙලක් ඒක රනිල්ව එහෙම මෙහෙන් අල්ලගෙන කියවන්නේ නැතුව රනිල් සම්මත කරලා තියෙන පනත් ටික විතරක් අරගෙන බැලුවා නම් හරි මේක කියව ගන්න පුළුවන්. කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි එහෙම දේශපාලනේ අපි කවදාවත් එහෙම මේ මොකක්ද ඒකට කියන්නේ දේශපාලනේ අර නිකන් අර කුජීත මිනිස්සු වෙන්න ඕනේ නැහැ. හොඳ දේ හොඳ නැහැ කියලා කියන්නත් නරක දේ හොඳයි කියන්නත් මම එහෙම කියන්නේ නැහැ. රනිල් දැම හොඳ බේස් එකක්. ඒක ධනවාදී බේස් එකක්. ධනවාදී බේස් එක. කියන්නේ මනි ඉන්ෆ්ලෝ එකක් තියෙනවා මනි අවුට්ෆ්ලෝ එකක් තියෙනවා. අවුට්ෆ්ලෝ එක වැඩි නම් ඉන්ෆ්ලෝ එකට වැඩිය අපි ණය අරගෙන මොකක් හරි කරලා මේකෙන් කන්සියුම් වෙන මිනිස්සුන්ට දෙන්න ඕනේ සරලව ගත්තාම රනිල් ප්ලෑන් එක ඒකනේ. ඒක ඇතුලේ කොහොමද හොරකම නතර කරගන්නේ කොහොමද ඩිජිටල් කරන්නේ කොහොමද සාමාන්‍ය මිනිහට ඇක්සස් එක හදන්නේ. ඒවනේ ක්‍රම. තේරුණා අපි බලන්නේ උඩින් ඉඳලා බැලුවම ඕවර්විව් එක දිහා බැලුවම යට රනිල් කරපු වැඩ ටික ඒක අධ්‍යාපනය වෙනස් කරන්නේ කොහොමද ගෝලීය පුරවැසියෙක් හදාගන්නේ කොහොමද ලංකාවේ ඉගෙනගෙන ගිහලා ඇමරිකාව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි එහෙමට අපි අධ්‍යාපනය වෙනස් කර ගන්න ඕනි විශ්වවිද්‍යාල ටික වෙනස් කර ගන්න ඕනි ඒවනේ කැපිටල් එක ඇතුලේ හදන ධනවාදී ක්‍රමය ඇතුලේ හදන ක්‍රම ටික රනිල් ලේවල් වෙනුවෙන් පෙනී හිටියා මම නෑ කියන්නේ මම මේ සමහර ප්‍රොසෙස් වල ඉඳලා තියෙනවා මම දන්නවා ඒක අර රනිල් ලේවල් වෙනුවෙන් පෙනී හිටියා මොරටු විශ්වවිද්‍යාලයේ අපි මෙකාට්‍රොනික් ගෙනහලා හඳුන්වා දෙන්න ඕනි එතනින් ඉගෙන ගන්න ඉංජිනේරට පුළුවන් වෙන්න ඕනි ගිහිල්ලා මේ ජපානයේ හරි මේ චීනා වල හරි වැඩ කරන ඉලෙක්ට්‍රික් කාර් හදන කම්පැනි එක ගිහිල්ලා වැඩ කරන්න ඉතින්ට ශිල්පී ඥානි හදාගෙන යන්න පුළුවන් මිනිස්සු හැදෙන්න ඕනේ. මම කියන්නේ ඒ ක්‍රමය තමයි රනිල් යෝජනා කරන්නේ. රුක්මන් මෙහෙමයිද? ඒ කැලේදී මහින්දත් ඒ වෙනුවෙන් පෙනී හිටියා කිව්වොත් කො. මම කියන්නේ යෝජනා කරොත් එහෙම. මහින්ද පෙනී හිටියා කියන්නේ මහින්දට තිබිච්ච මහින්දක පොඩි අඩුවක් තියෙනවා. හරිද? මහින්දක අඩුවක් තියෙනවා. මහින්දට තිබුණේ එහෙම දැක්මක්. ඒක පිළිගන්න ඕනේ. ඒ කියන්නේ මහින්දට තිබුණේ බලය ගෙන යාම සඳහා වැඩ කරගෙන යන්න. තේරුණාද? රනිල්ට බලය ගෙන යාම සඳහා වැඩ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මම පොලිටිකලි තේරුම් අරන් තියෙන්නේ රනිල් බලය වෙනුවෙන් වැඩ කරපු මිනිහෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න කරුණාකරලා. ඒ කියන්නේ රනිල්ගේ පොලිටික්ස් එක තියෙන්නෙම ආර්ථිකයත් එක්ක. රනිල් දේශපාලනය කරන්නේ නැහැ. තේරුණාද? රනිල් දේශපාලනය කරන්නේ නැහැ. රනිල්ගේ තියෙන ලොකුම අවුල ඒකයි. රනිල් කියන්නේ මේක තමයි ඇත්ත. මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා ට්‍රෙෂරි එකට කියන්නේ මේක සල්ලි නැහැ. වෙලා මිනිස්සුන්ට ඇවිල්ලා කියන්නේ මට ඕගොල්ලන්ට මේ අවුරුද්දේ සහනයක් දෙන්න බෑ. මේක තමයි ඇත්ත. මහින්ද කියන්නේ නැහැ ඒක. රයිට් අපි මවනවා සල්ලි. අපි ගේනවා අපි ඉන්දියාවෙන් ගේනවා සල්ලි ටික. ගිහලා අපි වැඩේ කරනවා. මේ ප්‍රින්ට් කරලා හරි දෙනවා. දෙනවා. ප්‍රින්ට් කරලා හරි දෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕනේ ඈ. අනුරට ඔය දෙකම කියන්න බෑනේ. අනුර සහෝදරයාට. අනුරට ඔය දෙකම කියන්න බෑ.
හැබැයි අනුරාධපුර මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? අනුරාධපුර මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? අර ස්ට්‍රක්චරල් චේන්ජ් එක නොකර ඒ චේන්ජ් එක මැරෙන අපි වාමාංශික දේශපාලනය කියලා කියන්නේ අර ඔය 60000ක් විතර මැරලා තියෙනවා මේ හන්ද තරු දිහා බලාගෙන. කිසි කෙනෙක්ගේ සාක්ෂියක් නැතුව. මේ දේශපාලන වෙනුවෙන් කරපු කැපකිරීම. ඒකේ ක්ලයිමැක්ස් එකනේ අද ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ඔය ඉන්න ඔක්කොම ටික නජිත්ලාත් එක්ක අපි විශ්වවිද්‍යාලෙත් මේක කියලා තියෙනවා. ඒ ඔක්කොම ටික වාඩි වෙලා ඉන්නේ ඒ මහිමේනේ. එතකොට ඒක වෙනුවෙන් ආයේ මේ ජීවිතේ අපිව හිරේ දායිද නලින්ද කිව්ව හැබැයි එකපාරක් මේ කතාව. මම කැමති නලින්ද කියපු කතාවට. අපිව හිරේ දායිද අපිව මරයිද අපේ නියමුතු ගලවයිද කියලා බය වැඩ කරන්න බෑ අම්රාද. බය වැඩ කරන්න බෑ. බාරගත්තා නම් කරන්න ඕනේ. මං කියන්නේ ඒ ස්ට්‍රක්චරල් චේන්ජ් එක කරන්න බහින්න ඕනේ. හැබැයි මේ හැමතැනම මේ වුණාට ඇහෙන්නේ මේක මේ බය හින්දානේ මේ ස්ලෝ එක තියෙන්නේ කියලා. බය ගන්න නැහැ කියලා. ඉතින් බය ඒක තමයි මම මේ කියන්නේ. ඒ බය මොකක්ද? බලේ අතෑරේ කියන බයත් එක්කනේ මේ තීරණ ගන්න නැතුව සමහර තැන්වල මේ අපිට මේ පෙනි läග් වෙලා තියෙන්නේ. මට ඒක කියන්න බෑ මොකක්ද ඒකට කියලා මං කියන්නේ කරන්න ඕනේ වැඩේ. ඒගොල්ලෝ ඒක කරන්න නොකරන්නේ ඇයි කියන එක ගැන මට අදහසක් දෙන්න බෑ අනුරාධ. මට තේරෙනවා කරන්න පුළුවන් තැන් වලින් කරන්නේ නැහැ කියන එක. සමහර විට අනුර සහෝදරයා මෙහෙම විශ්වාස කරනවා වෙන්න පුළුවන්. මේක හිමින් සැරේ අරගෙන ගිහිල්ලා මේ මිනිස්සු මේක සෙටල් කරගෙන හිමින් සැරේ අපි මේ ටික හිමින් සැරේ ගලවනවා වගේ අදහසක් නැහැ. මම කියන්නේ සමහරලාට එහෙමත් ඒකත් එක මැනේජර් ඒක ඔයා ඒක රුක්මන් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒක තමයි එළියට ප්‍රකාශ කරන දේත්. මේක දැන් ඊයේ පෙරේදත් මට ඇහුණා මම හිතන්නේ අපේ සමන් සහෝදරයාද කොහෙද කියනවා. මේක මේ අපිට මේ වලගොඩලැතිලි තියෙන පාරක් දීලා ඔයාලා හයි ස්පීඩ් මේකේ යවන්න අපිව හදන්න එපා කියලා. ජනතාව කිසිම වෙලාවක අනුරාධ කිව්වා වගේ ජනතාව කිසිම වෙලාවක හයි ස්පීඩ් ට්‍රැක් එක එලවන්න බලාපොරොත්තු වෙයි කියන එක ගැන බලාපොරොත්තු වෙනවා කියන එක ගැන දැන් උත්තර දීලා හරියන්නේ නැහැ. හරිද? ඒක දේශවල මගේ Facebook එකේ අරගෙන බැලුවා නම් මම දිගින් දිගටම කියපු කතාවක් තිබුණා. රනිල් කිව්වනේ මේක මට කරන්න රනිල්ගේ පොලිටිකල් කැම්පේන් එක රනිල් කිව්වා මට ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික මේ වගේ එකක්. මේක සරල තැනක නෙමෙයි තියෙන්නේ. මම ඡන්දෙදිත් ඕගොල්ලන්ට කියන්නේ මට මේක ලේසි නෑ. මට දුන්නත් ලේසි නෑ. යා ඒක කිව්වා. අනුරා කිව්වේ නෑ නේද? ජනප්‍රිය පොලිටික්ස් එකනේ කරේ. මේ වාමාංශික දේශපාලන සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ප්‍රංශ කොමියුනිය ගොඩනගනකොට ප්‍රංශ ජනතාවට දීපු දැනුම. ඒක ලියලා දුන්නා, කලාවෙන් දුන්නා, ආට් වලින් දුන්නා, හැමතැනම දුන්නානේ. දීලා කිව්වා මේක හදන්න නම් අපිට මේ දේ කරන්න වෙනවා. ඔය කියන්නේ ඒක දරා ගන්න වෙනවා. මේ තියෙන ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා කියන රුක්මන් ඇත්තටම මිනිස්සුන්ට ඇත්තටම මාර කැපකිරීමක් කරන්න ඒක ටර්නින් පොයින්ට් එකක් නේ. ලේසි නෑනේ මේක. ටර්නින් පොයින්ට් එකක් නේ තියෙන්නේ. මං කියන්නේ ඒකයි. මං කියන්නේ ඔප්ෂන් දෙකයි තිබුණේ අපිට. එක්කෝ ජනතාව කියන්නේ ලංකාවේ මට ජනතාව කියන්නේ පුදුම කලකිරීමක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අම්රාදයි මම අපි වැඩසටහනකුත් මේක ඉදිරිපත් කරා. ලංකාවේ ඉස්කෝල ටික 4:00 වෙනකන් තියන්න. ගුරුවරු කියන්නේ රාජ්‍ය සේවකයෝ. වැටුප වැඩි කරන්න. පැහැදිලිව වැටුප වැඩි කරන්න. ඒගොල්ලන්ට ජීවන ක්‍රමයක් හදලා දෙන්න. මම මගේ යෝජනාව ලක්ෂ 3යි ඉන්නේ. ෆ්ලැට් හදලා දෙන්න ඕනේ මේ ලක්ෂ 3ටම ගුරුවරුන්ට. දැන්ට ගෙවල් තියෙන ඇට නෙමෙයි නැති අයට. ඒගොල්ලෝ ඒ ෆ්ලැට් එකේ ඉඳලා ඒගොල්ලන්ගේ නිවාස බර කියන එක අයින් කරන්න ඕනේ ඔළුවේ. ඇයිලා 4:00 වැඩ කරන්න මාර කමියුනිටි ඩෙවලොප්මන්ට් එකක් කරන්න පුළුවන්. අර කුලී වැඩකට හරියන කෙනෙකුට ගිහිලා ළමයාව ඉස්කෝලේ තියලා අපි දැන් මේ කතා කරන්නේ. එහෙම අන්නේ වගේ ප්‍රබල එහෙම තීන්දුවක්වත් ගන්න බෑනේ. නෑ ඔය ඔච්චර ලොකු තීන්දුව ඕක ලොකුයි කියලා හිතනවා. ඊට වඩා අපි දකින මේ බොහොම පහළ මට්ටමේ තියෙනවා මේ කරන්න පුළුවන් කිසිම කවාගෙන්වත් බලපෑමක් එන්නේ නැති ඒවා. ඉතින් ඒවා වෙන්නේ නැති එක ගැන තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. දැන් එතෙන්ද ඒකම ගත්තාම අර අතන මේ රුක්මන් පොඩි කාරණයක් තියෙනවා කියන්න කතා කරන්න. ඒ තමයි මේ වේගෙන් ඒ පාරේ අපිව යවන්න එපා. ඒ ඉන්න මේක බොහොම ස්ලෝ ගිහිල්ලා අපි මේක ටර්න් කරනවා. හැබැයි මේක බොහොම හිමින් ගමනක් යන්න ඕනේ. ටර්න් කරන්න නම් කියන එක. හැබැයි ඉස්ස අයියා දැන් මට පොඩි විනාඩියක් දෙන්න. ඔය හිමින් ගමනේ යනකොට පීඩාවටපත් වෙන්නේ කවුද? නෑ පීඩාවටපත් වෙන එකට වඩා ලොකු කෑල්ලක් තියෙනවා. නෑ අර එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. හරි දැන් මේ වෙනකොට ඔයාලට මතක ඇති අර හිටපු සුසිල් ප්‍රේමජයන්ත ගිහිල්ලා අතට මෙහෙම අල්ලලා හාල් ටිකක් ඉල්ලගෙන කොහෙද මට ට්‍රාන්ස්ලේට් මන්ද ඒ රට හරි ඉන්දියාවේදී. හරි ගිහිල්ලා ළමයින්ට කන්න දෙන්න කියලා අරගෙන ආවා. ඒ වෙලාවේ හාල් කිලෝ එක මිල කීයද? ඒ වෙලාවේ පෙට්‍රල් වල මිල කීයද? ඒ වෙලාවේ ඩොලර් එක කීයද? අපි තමයින් ආර්ථික විද්‍යාව දන්නවනේ අර පහළම ස්තර වලට කොහොමද මේ ආර්ථික ප්‍රතිලාභ ගලන්නේ කියලා. එතකොට මේ ආර්ථික ප්‍රතිලාභය ඒ මිනිස්සු අතට වැඩිපුර යනවද මේ හිමින් මේ මිනිස්සු ගියයි කියලා. අර මිනිස්සු අර හිඟන තත්ත්වේ ජීවන තත්ත්වෙත් හැමදාම ජීවත් වෙන්නේ. මට උත්තරයක් දෙන්න ඒකට. ඒ කියන්නේ මේ අපි ආණ්ඩුව කියනවා නම් මට හයියෙන් යන්න බෑ මට ඉකොනොමික් බූස්ට් එකක් ගේන්න බෑ අපි ප්‍රතිසංස්කරණය කරන්න බෑ කිව්වම අර මිනිස්සුනේ හැමදාම පීඩාවටපත් වෙන්නේ. ඕකේ ආණ්ඩුව මෙහෙම ඕකේ ඉකොනොමික් බූස්ට් එක පැත්තෙන් නෙමෙයි මේ ස්ලෝ කියන කතාව තියෙන්නේ. ඉකොනොමික් බූස්ට් එක පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන ක්‍රමයමනේ මහ බැංකුවත් එක්ක මේ මොකද්ද මේ IMF එකත් එක්ක මේ දීලා තියෙන ඇජෙන්ඩා එකේ ඒක යනවා. ඒක ගැන නෙමෙයි මේ තියෙන්නේ. මේ ස්ලෝ කියන කතාව වැඩියෙන්ම ගේන්නේ මේ ස්ට්‍රක්චරල් චේන්ජස් කියන. මිනිස්සු මේ ඉකොනොමික් බූස්ට් එකේ ඒක සාමාන්‍ය යන එකක්. ඒකට
හේතු තියෙනවා. ලෝක යුද්ධ අරවා මේවා ඉතින් තාම පිළිගන්න පුළුවන් ඒවා විදිහට තියලා තියන්න පුළුවන්. ඔබ හිතන්නේ ලෝක යුද්ධය අපිට ඍජු බලපෑමක්. නෑ නෑ ඒක වෙනම කතාවක්. ඒක මම කියන්නේ වෙනම ඒවා වෙනම කතාවක්. හැබැයි මම කියන්නේ තාමත් පිළිගත්ත හැකි විදිහට ඒවා වලින් තියලා තියන්න පුළුවන්කම තියෙනවා මේ ගමනේ. මම මේ කතා කරන්නේ ඊට වඩා මේ ස්ලෝ යන ස්ට්‍රක්චරල් චේන්ජස් ගැන. මේ තීරණ ගන්න පුළුවන් තැන්වලදී තීරණ ගන්න නැතුව ඒක ස්ලෝ වෙලා තියෙන එක ගැන. දැන් ඔය ඒකෙදි අර කියන කතාව දැන් අපි මේ ස්ලෝ ගිහිල්ලා ටර්න් කරනවා කියන එකේ තිස්සේ දැන් මේ ස්ලෝ ගිහිල්ලා ටර්න් නේද ඇත්තටම? දැන් නිකන් පේන එව්වානුව ආණ්ඩුව ටර්න් නේද නැත්නම් ආණ්ඩුවේ ඉන්න කට්ටිය ටර්න් නේද සිස්ටම් එකට? ඔයා මොකද හිතන්නේ කියන්නේ? මෙහෙමයි ඇත්තටම සිස්ටම් චේන්ජ් කරනවා කියන එක මේ හුදු ආර්ථික කාරණයක් හෝ දේශපාලන කාරණයක් පමණක් නෙවෙයි. හරිද? ඒකයි මම කියන්නේ. සිස්ටම් චේන්ජ් කරනවා කියලා කියන්නේ අපි අහගන්න ඕන අපි චේන්ජ් වෙන්න කැමතිද කියලා. හරි ඔය සිස්ටම් එක දැන් අපි දැන් මේ කතා කරනකොට මේ එළියේ මොකක් හරි තියෙනවා. ඒ එළියේක අපට වෙනස් කරන්න පුළුවන් වගේ එකකින්නේ අපි මේ කතා කරන්නේ. නමුත් මේ ආර්ථිකයට ආර්ථික කාරණාවට එහෙම නැත්නම් මුදල් සංසරණයට එහෙම නැත්නම් දේශපාලනයට ලබු කරලා අපි තේරුම් ගන්න හදන රට කියන්නේ ඊට වඩා හරි සංකීර්ණයි. හරිද? මේ රටක් කියන්නේ ව්‍යවස්ථාවක් හෝ ජියෝග්‍රැෆිකලි දේශ සීමාවක් හෝ ඒහා බැඳුණු තවත් භෞතික මොනවා හරි සංවිධානයක් පමණක් නෙවෙයි. මේකේ තියෙනවා සයිකිකල් රටක්. සයිකික් එකක් තියෙනවා. ඒක මේ අපේ ඉන්ඩිවිජුවල් වගේම කලෙක්ටිව් සයිකික් එකක් තියෙනවා. ඒ කලෙක්ටිව් සයිකික් එක මිනිස්සුන්ගේ වෙනස් කරනවා කියලා කියන්නේ ඒක දරා ගන්න බැරි එක පැත්තකින් ආතතියක් ඇති කරන සහ ඒක බොහොම සීරු මාරුවට කළ යුත්තක්. අන්න ඒක තමයි දෘෂ්ටිවාදීමේ වෙනස කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තිස්ස ඔව් මට පොඩක් දෙන්න නෑ මට විනාඩි කොතන පොඩි බාධා කිරීමක් තියෙනවා. මේ වගේ කාර්යභාරයකදී ලෝකයේ අපි තුමු රුසියාවේ කියලා. ඔව් මට අවශ්‍ය නම් තොරතුරු දෙන්න පුළුවන්. මේ කාර්යභාරය කරේ කොතනින්ද? ඔය කියන කියලා කරේ දැන් මට එහෙම ඇහුවාම මට මේ මගේ නෑ හරි ඕක අපි ඉවර කරමුකෝ හරි. ඕකේ මම ගේන්න හදන එක අවුල් වෙනවා. ඔව් හරි. හරි එතකොට ස්ට්‍රක්චරල් චේන්ජ්මන්ට් එකක් ගැන අපි කතා කරන්නේ. හරි එතකොට මේ ස්ට්‍රක්චර් එක චේන්ජ් කරන්න කොච්චර අමාරුද කියන එක මම මේ සරල කාරණක් කියන්නේ. අපෙන් අහලා බලන්න. ඔව් අපි වෙනස් වෙන්න කැමති නෑ. අපි ඇතුලේ ස්ට්‍රක්චරල් චේන්ජ් එක දැන් මේ ස්ට්‍රක්චර් එකෙම ඉන්න අපි විදිහට අපේ තියෙන ගොඩක් දේවල් අපි වෙනස් කරගන්න දැන් අපි ගත්තොත් පුද්ගල අනන්‍යතාවයක් ගත්තොත් ඒ පුද්ගල අනන්‍යතාවය තුල එයා මේ සිස්ටම් එකේ භුක්ති විඳින ප්‍රතිලාභ හරි මොනවා හරි ආතල් එක හරි අපි කියලා ගමුකෝ. ඒ ආතල් එක එයා නැති කරගන්න කැමතිද? හරි. එතකොට ඒකට ගන්න පුළුවන් ඕන නම් අපි බුදියන විදිහ, අපි සෙක්ස් කරන විදිහ, ගෙවල් හදන විදිහ, එළිය කඩාගෙන ඇතුළට ගෙනියන්න හදන උත්සාහය, පොරය. මිනිස්සු එහෙමනේ. එළියේ සිස්ටම් එකේ දැන් ට්‍රේන් එකේ යනවා නම් ට්‍රේන් එකේ මොකක්ද ඉල්ලලා තියෙන ෆෑන් එක කඩාගෙන මල්ලේ දාගෙන යන්න පුළුවන් නම් මල්ලේ දාගෙන අරගෙන යනවා. ඇත්තටම එහෙම ගෙන යනවා. ගෙදර හයි කරගන්න. ගෙදර හයි කරගන්න. හරිද? අපේ ඇත්ත ජීවිතේ ප්‍රශ්නේ ඒකනේ. හරි. එතකොට අපි හදන්නේ නිතරම එතකොට උදාහරණයක් විදිහට මේ අපි ගමුකෝ. ගොවියෝ වී වගා කරනකොට වී ටික වැඩි ගානකට විකුණ ගන්න හදනවා. ඔව්. හරිද? ඒ වී ටික හාල් කරලා හාල් මාපියාව වැඩි ගානකට ගොවියන්ට විකුණන්න හදනවා. ඔව්. ධනවාදී ක්‍රමය. දැන් ඒක එහෙම නෙමෙයි මම කියන්නේ. හරිද? මම කියන්න හදන්නේ මේ සයික් එක වැඩ කරන විදිය. මේ එකක් නෙවෙයි මේ. එකක් නෙවෙයි. මේ දෙකම නිසා තමයි මේ දෙකම පවතින්නේ. හරිද? මම මේ කතා කරන ව්‍යුහයෙන් වියුක්ත නැහැ. හරි. මම තමයි මේ ව්‍යුහය ගෙනියන්න ලයිව් දායක වෙන්නේ. මේකට එනර්ජි එක දෙන්නේ මගින්ම තමයි. ඒකයි. එතකොට අපේ මිනිස්සු කලෙක්ටිව්ලි ගත්තාම අපේ මිනිස්සු මේ ස්ට්‍රක්චරල් චේන්ජ් කරන්න කැමතිද? එතකොට එහෙම පාරම්පරිකව ඇට්ටකුණා වෙච්චි අර පිල්ලිකා වගේ එක පැත්තකින් ගත්තාම පරම්පරා ගානක් ඇටුවම් බෑපු මේ සිස්ටම් එකක් අපි කාට හරි කියන වෙනස් කරන්න කියලා. ඉතින් බ්‍රදර් ඉතින් නෑ පොඩ ඉන්න ඉවර නෑ. හරිද? එතකොට ඒ සිස්ටම් එක වෙනස් කරන යාන්ත්‍රණය මම කියන්නේ කාට හරි ඇඟිල්ල දික් කරලා අපේක්ෂා කරන එක ඉල්ලන එක නෙවෙයි. ඊට වඩා පුළුල් සංවාදයක් ඇති කරගන්න ඕන. එතනදී මම දකිනවා ඔයා කියන එක. ඒ කියන්නේ ඒ සංවාදය අපිට කරන්න බෑනේ.
ඒ සංවාදය අපට විශේෂයෙන් වාමාංශික ව්‍යාපාරات එක්ක මොනම විදිහකටවත් හදාගන්න බෑ. ඒ එහෙම කියන්නේ බෑ ඒක විතර ප්‍රශ්නයි. මේ හොඳ කතාවක් මේ කියන්නේ. බෑ හදාගන්න. එකඟතාවයක් හදාගන්න බෑ ඒ වාමාංශික. එකඟතාවයක් කියන්නේ කිසිදු ඒ කියන්නේ තමන්ට තමන් හැර අන් අය පේන්නේ නැහැ. වාමාංශික ව්‍යාපාරවල ඔව්. ඉතින් ඇයි පෙසසයි ජයිප් එකට වැඩ කරන්නේ නැත්තේ? අනිත් එක දැන් මේ මතු පිටින් අපි තේරුම් බේරුම් කරගන්න හදන දේවල් වල ඇත්ත කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් උදාහරණයකට මම කියන්නම් මම sorry 100ක් දන්නේ නැති වුණාට ඔය කිව්වා වගේ ජනතා විමුක්ති පෙරමුණයි පෙරටුගාමී පක්ෂය අතර තියෙන නයි මුගිට වෛරය. මතවාදීමේ ගැටලුව. හරිද? නයි මුගිට වෛරය. මතවාදීමේ ගැටලුව. ඔව්. දැන් ඔකට මරු කතාවක් කිව්වා අපි අර සර්පයා. අර සර්පයා කිව්ව වෙලාවක මේ මම try කරා අපිට සර්පයා වුණාට දැන් මිනිස්සු බලයි සර්පෙක් කතා කරාද කියලා. කීකේ සමාන. කීකේ සමාන. හරිද? වෙලාවක කියනවා මම හරි ඉන්ට්‍රස්ට් කැලලක් ඒක. හරි. මේ සමහර පසමිතුරුතාවයන් තියෙනවා. ඒ පසමිතුරුතාවයන් වලට අපි හේතු ඇත්තටම හොයන්නත් බෑ. ඒක හෙගල්ගේ සාමාන්‍ය පැහැදිලි කිරීමනේ. හෙගල්ගේ ලියා නෑ පොඩේ. හෙගල්ව ගත්තා නම් අපිට ඔය තේරෙනවා නිකම්. හරි. ඒ කියන්නේ ණයයි මුගටියයි මරා ගන්න හේතුව අපි දන්නේ. හරි. දැන් අපි කේකේ සමන් කියනවා මම try කරා මේක හොයාගන්න මට හැබැයි ඇයි ණය මුගට තරහ කියලා. තරහ කියන්නේ. හම් වෙන්නේ නැහැ. හරි. ඒතර බලාන යනකොට මේ මතු පිටින් වෙලලා තියෙන මහා විශාල දේශපාලන තර්කණයක්. හරිද? දේශපාලන විශ්ලේෂණයක්. මේවා තමයි මිනිසුන්ට එක ටේබල් එකකට ඇවිල්ලා දේවල් ෂෙයා කරගන්න බෑ කියලා අපි හිතන්නේ. හැබැයි මේවා නෙවෙයි ඇත්ත කාරණා. වෙන පර්සනල් ඉෂුස්. හරි. එතකොට අන්න ඒවත් මේ ඇතුලේ තියෙනවා මේ ස්ට්‍රක්චරල් කතන්දර ඇතුලේ. ගුරුවරු කැමතිද ගුරුවරු වෙනස් වෙන්න? ලංකාවේ වෛද්‍යවරු කොන්ද කැඩිච්ච රෝගියා වෛද්‍යවරයා එනකොට සර් කියලා නැගිටින්න ඕන. නෑ එහෙම කොන්ද කැඩිච්ච එක නැගිටින්න ඕනේ නෑ. ඒ පැහැදිලි. නෑ එතෙන්ට දාන්න එපා. මාත් එකට එකඟ නෑ. මේ මේක කිව්වේ වෙන කතාවක්. නෑ ඒක කියන්නේ මෙන්ටලිටි එක. මෙන්ටලිටි එක උත් නැගිටිනවා නම් කැමති වගේ එකක් තියෙන්නේ. එතකොට ආයතන ඒ කියන්නේ ඕන කෙනෙක් අපිට එහෙම නැගිටලා වැඳලා රෙස්පෙක්ට් කරන්න ඕනේ වගේ තැනක තමයි මෙන්ටලිටි එක වැඩ කරන්නේ. ඉතින් ආයතන ප්‍රධානියාට කේලම් ටික කියන්නේ නැත්තම් වතුරේ කාර්ගන ගිහිල්ලා දෙන්නේ නැත්තම් ඌට වහල්කම් කරන්නේ නැත්තම් ඒ ආයතනේ වැඩ කරන්න බෑ. හරිද? මේවා ගෙදර ඉඳලා පන්සලේ ඉඳලා. හරි ඔන්න අද මට නිවුස් එකක් මේ ආවා මේ හාමුදුරුවෝ කීප දෙනෙක් ඩ්‍රග්ස් ගෙනල්ලා අහුවෙලා. ඔව් තායිලන්තේ ඉඳලා එන ගමන්. හරිද? ඒ වගේ මේ ඇට්ටක් වුණා වෙච්ච විපරීත වුණු සිස්ටම් එකක් නේ සහෝදරයනි. නෑ එතන මෙහෙමකුත් තියෙනවා. නෑ මම ඒ කිය කතා කරපු කාරණේට මට මේවා දැන් ඇත්තටම ඒ ටුවර් එක ඕගනයිස් කරන්නේ කවුරු හරි ෆන් කරලා. ඒතකොට ඌ බෑග්ස් ටිකත් එක්ක දෙනවා මෙහෙමයි ඔක්කොම සපයනවා. හැබැයි මිනිහා බෑග්ස් වල වෙනම මේ ආටිෆිෂල් මේවා එකක් හදලා ඉවර වෙලා ඒකේ ඩ්‍රග්ස් ටිකක් පැක් කරලා දෙන්නේ. මොකද කවුරුත් බලලානේ. මේගොල්ලෝ අතේ වුණා. නෑ ඒක කවුරුත් ලේසියිනේ. චෙක් කරන්න ආමුදුරේ. නෑ ඕකේදී හැබැයි මම කියන්නේ ඒකයි. ආමුදුරෝරු 22ක්ම ටීම් එකක් විදියට ලෑස්ති වෙලා දැනුවත් ඕක ගේනවට වඩා ඔතෙන්දී ඇත්තටම වෙන්නේ අන්න අර වගේ එකක්. ඉතින් එතකොට බෑග් ටිකයි ඔක්කොම ස්පොන්සර් කරලා දෙනවා. දැන් ඔයාට ට්‍රිප් එකක් කියනවා. මෙන්න බෑගුත් අරන් දෙනවා. බඩු මොන හරි තමන්ගේ ඌව දාගෙන යන්න තියෙනවා. නැත්තම් කියනවා මේ අපේ මොන හරි තියෙනවා වෙන බඩු ටික. දාගෙන. නමුත් මේ වගේ ඇත්තටම කියන්නේ කෙලින්ම මේ බෑග් වල අඩි වෙනම හදලා ඒක ඇතුලේ තමයි පැක් කරලා තියෙන්නේ. ඉතින් ඔච්චර 22ක් ඒ විදිහට බෑග් ටික අරගෙන ඕගනයිස් වෙයි කියලා හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට වෙන්නේ අර වගේ ස්පොන්සර් කෙනෙක් දෙනවා එක්කන් යනවා ටුවර් එක ෆ්‍රී. භක්තියෙන් කියලා දෙනවා. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ උගේ අපේක්ෂාව වෙන එකක්. ඒකේ වින්දිතව බවට පත් වෙනවා. ඒක වින්දිතව කියන්නේ මෙහෙමයි. ඕනෑම ප්‍රපංච පිනෝමිනා එකක් පවතින්නේ in itself නෙවෙයි. ඒකට තව දායකත්වයේ සපයන දේවල් තියෙනවා. ඒ කියන්නේ ආගම පවතින්න නම් පාතාලේ ඕන. ඩ්‍රග්ස් ඕන. ආගම තියෙන්න. ආගම සාමාන්‍ය එහෙම නෙවෙයි ව්‍යුහාත්මකව ගත්තාම මේවා මේ හුදකලා නෑනේ. හරිද? හුදකලා නෑ. එතකොට පාතාලේ පවතින්න නම් ලංකාවේ උගත් පරම්පරාවක් ඉන්න ඕන කොහේ හරි ඒවලට සම්බන්ධ වෙලා. හරිද? එතකොට ආගමක් තියෙන්න ඕන. දැන් පාතාලේ අය බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ පාතාලේ ඉන්න අයගේ behavioral patterns ගත්තාම ඒගොල්ලෝ හරි ritualistic. ඒගොල්ලෝ උදේට සමහරට බුදුන් වැඳලා ඉන්නේ. ඒ තරම් අපි ගැඹුරට ගියොත් නෑ ඒ ඕකේ ඒ පැටර්න් වල ඒක සයිකොලොජිකලි ගත්තාම මේක එකක් තියෙනවා. හැම අවුරුද්දෙම කතරගම යන්නේ ඒවා රිචුවලිස්ටික් පැටර්න්ස් එකක් තියෙනවා. ඒක පන්සලේ හොඳම දායකයා කවුද? බලන්න ගිහිල්ලා හොඳ පන්සල් වල හොඳ දායකයෝ කවුද?
අපි වගේ අයද? අපට එන්නවත් දෙනවද පන්සල ඇතුළට? හරි. ඒ කියන්නේ මේවා අපි දන්නේ නැති විදිහට හරිම කම්ප්ලිකේටඩ්, එක පැත්තකින් හරිම පර්වර්ටඩ්, විපරීත විදිහට මේ දාමගත මේ ස්ට්‍රක්චර් එකක් මේක. හරි. මේක මේ එක තැනකින් කැඩුවොත් තව බොහෝ ගණනාවක් අර්බුදයට යනවා. එහෙම ගත්තාම මේ ඒ විප්ලවය ගැන ඔයගොල්ලෝගේ තියෙන අදහස මොකද්ද සහෝදරයා? මට විප්ලවය ගැන වෙනම අදහසක් තියෙනවා. ඔබ විප්ලවය කියන්නේ ඕක නෙමෙයි. ඔබ හිතන අදහස නෙමෙයි මට තියෙන්නේ. මම වෙන්නේ නැති ඉතින් විප්ලවය කියන්නේ හැබැයි ඔය චෙන් එක කඩන එක. ඔය පවතින ක්‍රමයේ සම්පූර්ණ මුලින්ට පුදා මේ තිස්ස අය කියන විදිහට නම් ඇත්තටම දැන් මේ ආණ්ඩුව මෙහෙම ස්ලෝ මේක වෙනස් නොකර මෙහෙම යන්නේ ඒක හරි එහෙම ගත්තොත් ඉතින්. මේක පැඩුවොත් එහෙම එක තැනකින් එහෙම ප්‍රශ්න දැන් මේ සමහර ඒ වලින් එන ෆීඩ්බැක් එක දරා ගන්න බැරි වුණොත් මම මේ ජස්ටිෆයි කරනව නෙවෙයි හරිද මම මේ උදාහරණයක් ගන්නෙ මම මේකෙන් ගම්ම්‍ය කරන්නේ මේ මේවා කරන්න නැතුව ඉන්නේ මෙන්න මේ නිසා කියලා. ඒක මම කියන්නේ ඒක තමයි මම කියන්නේ ඕකට උත්තරයක් දීපු මිනිහා රනිල්. හරිද? ඒ කියන්නේ අය රනිල්ගේ මේක ගැලෙවි කියන එකයි මම අහන්නේ එහෙමනම්. ඔය සිස්ටම් එක රනිල් කළමනාකරණය කරනවා. ඔය ඉතින් ඕකට රනිල් උත්තරයක් දුන්නා කියලා ඒගොල්ලොම කියනවනේ 89 88 උත්තර 89 88 පැත්තකින් තියන්නකෝ. නෑ මේ කයිසිස් එකේ යුක්තයි මේ සංයුක්තයි මේවා. රනිල් පිළිබඳව එහෙම කියවීමක් ඉන්න විශාල පිරිසකුත් ඉන්නවා රටේ. එහෙම කියවීමකින් ඉන්න පිරිසක් ඉන්නවා. නෑ මං කියන්නේ දැන් 88 89 පහු කළා අපි දැන් අපි දැන් 2000 අපි දැන් ඉන්නේ 2027. නෑ නෑ. අර දැන් 2026 හැම වර්තමාන යථාර්ථයකට මම කියන්නේ මේ දැන් ඔයා ඩිෆෙන්ඩ් කරන දැන් අපි මේක කලින් කතා කරපුවා සයිකොලොජි වල තියෙන ඔයා ඩිෆෙන්සිව් මෙකනිසම් එක නෙවෙයි තියෙන්නේ. ඔයා රනිල්ගේ අප්‍රෝච් එක ඔයා ඒක වැරදි කෙනෙක් ඔයා ඩිෆෙන්ස් කරනවා. ඒක නෙවෙයි කරන්නේ. එහෙම කතා කරන්න මං අහගෙන ඉන්නවා. හරිද මම කියන්නේ ඒක නෙමෙයි මම කියන්නේ බ්‍රදර් ඔයා කියපු හොඳ කැලලක් තියෙනවා හොඳම ඊටාම වටින කැලල තමයි අර අපි කැමති නැහැ අපි වෙනස් වෙන්න ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය අපි ඇතුළෙමයි තියෙන්නේ දේශපාලනය ඕන වෙන්නේ කොතෙන්ටද බලය කියන ඕන වෙන්නේ කොතෙන්ටද මොකක් වෙනස් කරන්නද අපිට බලය කියන එක ඕනේ ඔයා හිතනවද බලහත්කාරයෙන් අපිව වෙනස් කරන්න පුළුවන් කියලා නෑ බලහත්කාරයෙන් වෙනස් කරන්න බෑ හැබැයි විප්ලවය කියන්නේ බලහත්කාරයෙන් වෙනස් කිරීම තමයි ඔව් ඒකත් මතක තියාගන්න. විප්ලවය කියන්නේ බලහත්කාරයෙන් වෙනස් කිරීම නෙවෙයි සහෝදරයා. නෑ බහුතරය වැරදි කියවීමක්. වැරදි කියවීමක් නෙමෙයි. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. ඒක වැරදි කියවීමක් නෙමෙයි. විප්ලවය කියන එකට පෙර සහ පසු විශාල යාන්ත්‍රණයක් තියෙනවා ඒ දුෂ්කරය විනාශ කරන්න. ඔව් මනෝමූලික සාධක ඩිස්කෝසයක් ඇතුලේ වෙන එක. නෑ අපි දෙන පොඩ කතා කරමු මේ ගැන. මනෝමූලික විශාල ඩිස්කෝස් එක තමයි. මම කියන්නේ ඒකයි. මනෝමූලික සාධක දැන් අපිට අපි අවුරුදු 78ක් තිස්සේ හොරකම් කළා. දේශපාලනඥයෝ හොරකම් කළා. මේ සිස්ටම් එක වැරදි කියන පොදු එකඟතාවයේ මතනේ අනුර කුමාර ජනාධිපතිතුමා බලයට ගේන්නේ. ඔයා ඒකට එකඟ වෙනවනේ. එතකොට එයාට තියෙන ප්‍රැක්ටිස් එක එයාට මේ ප්‍රැක්ටිස් එක හැදෙන්නේ ඒක විසින්නේ. එතකොට ඒකට අදාළ කාරණානේ ඔබතුමා ඔය ඔක්කොම කියන ඒවා. ඒ කාරණේට ඔක්කොම අදාළයි මේ ඔය කියන ආගමේ තියෙන අර්බුදය ඊළඟට පාතාලේ තියෙන අර්බුදය අධ්‍යාපනයේ තියෙන අර්බුදය ආර්ථිකයේ තියෙන අර්බුදය මිනිසුන්ගේ තියෙන ජීවන රටාවේ අර්බුදය මේ සියල්ල ඔයකට ගැට ගැහිලා තියෙන්නේ මම කියන්නේ ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද ඒක වෙනස් කිරීමට නෙමෙයිද මේ සහතිකය හම්බෙලා තියෙන්නේ කියලා මට ඉස්සෙල්ලා කියන්නේ ඒක සපුරා වෙනස් කිරීමට දුන්නු සහතිකයක් නෙවෙයි ඕක. ඉතින් ඒක මම පිළිගන්නේ නැහැ. ඔය විප්ලවීය සාධකයේ ආයි ලැබෙන්නේ නැහැ. විප්ලවය කරන්න නෙවෙයි NPP එකට බලය දුන්නේ. මෙතන JVP එකත් පටලා ගන්න එපා ඔකට. NPP එක කියලා කියන්නේ මේ රටේ floating votes එක් තැනක ඉඳලා තව තැනකට ට්‍රාන්ස්ෆර් වෙන්න, චලනය වෙන්න මොකක් හරි එතන එකතාවයක් තියෙන තැන තියෙනවා. හදනකොට හරිද මොකක් හරි මාධ්‍ය විසින් හදනකොට අපි දන්නවා අපි මාධ්‍ය කලාව වැඩ කරන විදිය. හරි අර කැලණිකාගෙන් නාගයෝ එනවා. ඒ වගේ අපේ තැන අපි එහෙම නෙන්නේ. අපි ඒ රියැලිටි එක ඉස්සල්ලා අවබෝධ කරගන්න බෑ ලංකාවේ රියැලිටි එක. ඒ කියන්නේ ෆ්ලෝටින් වෝට් එක එඩියුකේටඩ් නොකිරීමේ වගකීම කවුද බාර ගන්න ඕනේ? අනුරාධ. අපිමනේ. ඒක තමයි මම කියන්නේ. ඒක දේශපාලනඥ අපි කරයි කවුද අපි මේ චාමර සම්පත් කරයිද ඒක? නෑ මම කියන්නේ අනුර කුමාරගෙන් ඔයා අහන්න සහෝදරයාගෙන් ෆ්ලෝට් NPP ඔයා කියන ওই කතාවේ කියන්නේ ෆ්ලෝටින් වෝට් එක ඒ බහු මැජොරිටි එක හම් වෙනකොට ඒගොල්ලෝ සූදානම් නෑ අර ඉන්ටර්නලි ඔයා කියන ඔය වෙනස් කිරීම නැත්නම් ඔය කියන ස්ට්‍රක්චරල් චේන්ජ් එකට වෙනස් කැමති නෑ කියලා ඔයා කියන්නේ. මම කියන්නේ මේකයි. එතකොට ඒගොල්ලන්ගේ මෙයා බලයට එන්නේ ඇයි? මම කියන්නේ ඒ බලය ඇයි බාරගන්නේ කියලා. ඔව් NPP එකට මිනිස්සු ඡන්දය දුන්නේ විප්ලවය කරන්න නෙවෙයි. නෑ විප්ලවය කරන්න කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ ආපු එක නිසා මම කියන්නේ මේ. මේ වචන ටික පටලවා ගන්නත් එපා සහෝදරයා. එතන පොඩි වැරද්දකුත් තියෙනවා. නෑ. පොඩ ඉන්නකෝ. එතකොට මේ කියන වෙනස කරන්න නෙවෙයි. මේ එක දිගටම ආව මිනිස්සුන්ගේ ජීවත් වීම සඳහා මිනිස්සුන්ට තිබුණු අවුල් ටික. ඒ කියන්නේ තෙල් ටික නෑ, හාල් ටික නෑ, පොල් ටික නෑ, පුතාට මේ දෙන්න කිරි ටික දුවට මේ ළමයාට දෙන්න කිරි ටික නෑ.
අධ්‍යාපනය දරා ගන්න බෑ. අධ්‍යාපන මේ ළමයාගේ මේ පන්ති ගාස්තුව ගෙවා ගන්න බෑ. මේ වගේ ටිකක් එදිනෙදා බැඳුණු සරල ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න වලින් වේදනාවෙන් ආතතියෙන් ඉන්නකොට මිනිස්සුන්ට මොකක් හරි නැරේෂන් එකක් හදන්න පහසුයි. මම දැන් ඔය ඔක්කොම එකඟයි. ඒ කියන්නේ 아무තු පැහැදිලි කිරීමක් නෙමෙයි බ්‍රදර් ඔතන තියෙන්නේ. මිනිස්සු ඉමෝෂනල් වෙනකොට මං කියන්නේ මේ ප්‍රශ්නේ මට මේකට දෙන්න මොහොතක්. මේක විසඳ ගන්න ඔබ සාධකයක් වෙන්න කියලා මම කියන්නේ. ලංකාවේ ඡන්දදායකයෝ හරි තාර්කිකව ඡන්දේ දුන්නා කියන විනිශ්චයට අපට එන්න පුළුවන්. ඡන්දදායකයෝ ඉමෝෂනලි ඡන්දේ දෙන්නේ. භාවාත්මකයි. නායකයාගේ වගකීම මොකද්ද? out of control. මට නායකයෝ ඉන්න නායකයෝනේ ඉන්නේ. නායකයාගේ වගකීම මොකද්ද කියලා අපි ෆේල් අපිට මේක නිසා කරගන්න බෑ කියන අඳුනාවට මම තවදුරටත් අහුම්කම් දෙන්න සූදානම් නෑ බ්‍රදර්. ඒ කියන්නේ ඒක අපිට උත්තරයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මේ දියුණු මිනිසුන්ගේ ඡන්ද අපිට ආවේ නෑ. ඒගොල්ලෝ මේක දන්නේ නෑ. ඒ නිසා මට මේක කරන්න බෑ. මේක කළොත් අනිත් කොටස තරහ වෙන්න නිසා මේක කරන්න බෑ. ඒ උත්තර අපිට වැඩක් නෑ. නෑ ඒ උත්තර මට මාව පුටුවෙන් තිබ්බනම් මම කරන්න ඕනේ මම දන්නවා. නෑ. හරිද? මම කියන්නේ ඒක බාර ගන්න මම වාසූදානම්ද? ඒ කියන්නේ මං කියන්නේ මම වගේ කෙනෙක් ඒක බාර ගන්න සූදානම් නෑ. අපිට ඕනේ ඒවා නායකයන්ගෙන් ඉල්ලුවට නායකයන්ට ඒවා දෙන්න බැරි නම් අපි මොනව කරන්නද? අපි ඊට පස්සෙවත් හිතන්න එපයි මොකද්ද මේ රෝල් වෙන සිස්ටම් එක කියලා. ඒක මාර කතාවක්. ඒ කියන්නේ දේශපාලන පරිබාහිරයි දැන් ඒ කියන්නේ එතකොට බෑ ඒක තමයි මේ ඩිස්කෝස් එකේ ගේන්න ඕනේ රුක්මන්. නෑ ඒ කියන්නේ ඇත්තටම අපි යලි මොකද්ද එකක් මේ රටේ නායකයන්ගෙන් ඉල්ලනවා. මේ රටේ කාලෙන් කාලට නායකයොත් මතුවෙනවා. විවිධ නැරේෂන්ස් හදලා. තමන්ගේ ළඟ තියෙන ජාතික ආරක්ෂාව නැත්තම් සිංගප්පූරුව වගේ මෙහෙම මොන ලෝකේ කිසිම රටක අනුරාධ ඔය මේ කතා කරන දේ සිද්ධ වෙලා නැහැ. නායකයෙක් ඕනි ඒ ලීඩර්ෂිප් එක කියන එක ඕනිම ඔතෙන්ට. හොඳ කතාවක් තියෙනවා අර මේ මෙයා කියපු ඒබ්‍රහම් ලින්කන් කිව්වා මාර කතාවක්. ඒබ්‍රහම් ලින්කන් කිව්වා ඒ කියන්නේ වහල්ලු වෙන්නේ වැඩිම වැඩ කරේ ඒබ්‍රහම් ලින්කන්. ඒබ්‍රහම් ලින්කෝ ටික කාලයක් යනකොට වහල් බැමි වලට ආදරය කරනවා කියලා. මේ කියන කතාව මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එකෙන් වෙනස් වෙන්න කැමති නෑ. හැබැයි ඇමරිකාව වෙනස් කළා ඒබ්‍රහම් ලින්කන්ලා. තේරුණාද? ඒ පොලිටික්ස් එක තමයි වෙනස් කරේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ දේශපාලන අධිකාරියට ඒ කියන්නේ ඔතන තව පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අතන අපි කතා නොකරන. ඒ කියන්නේ මේක කරගන්න බැහැ කියන කතාව මම පිළිගන්නේ නෑ. මේක අපි කළ යුතුයි. තේරුණාද? ඒ නිසා අපිට දේශපාලඥයාව පැත්තකින් තියලා නිදහස් කිරීමේ අයිතියක් නෑ. ඒක නෑ. සංස්කෘතික අමාත්‍යාංශය වගේ මේ දිහත් වෙලා මේ කියන කාරණාවට නිදහස් කිරීම මම කොහොමත් කරන්නේ. මම කිව්වේ ඒක නෙවෙයි. දේශපාලනඥයා මේ ටර්නින් පොයින්ට් එකෙන් පස්සේ හැදෙන ඊළඟ මූවමන්ට් එක ඊටාම වල්නරබල් මේ වැඩේ කලේ නැත්තම්. ඒකයි මම කියන්නේ. ඒකේ සත්‍යයක් තියෙනවා. ඊටාම වල්නරබල්. එතනින් පස්සේ එන එක කොයි වගේ වේද කියන්න බෑ. එහෙමයි. ඒ සත්‍යයක් කියන්නේ මෙන්න මේකට අදාළයි. ඒ කියන්නේ අපි මේ යුගයේ අපි 89 හරිද 89න් පස්සේ ඇතුණු විශාල වෙනස්කම් තියෙනවා භෞතිකමය තත්ත්වයන් වලට වඩා මනෝමූලික තත්ත්වයන්. ඒ කියන්නේ හොඳට බලන්න 89න් පස්සේ පාසල් වලට යන ප්‍රතිශතය අඩු වුණා. O level වලින් හැලෙන ප්‍රමාණය අඩු වුණා, වැඩි වුණා. හරිද? ඒ හැලෙන ප්‍රමාණය වෙන ආර්ථිකයේ සමාජයේ ඇතුළට වෙන විපරීත විදිහට ඇබ්සෝබ් වුණා. කොතනද වැරද්ද? ඒක එහෙම නෙවෙයි මම අහන්නේ. එහෙම නෙවෙයි මම මේ පැහැදිලි කරන්නේ. හරි? එතකොට ඒගොල්ලෝ තමයි පස්සේ කාලේදී මෙහෙම මේ පව හයිරාකියකට ඇතුළු වෙන්නේ හැමතැනම ගම් වල ඉඳලා. ඒකට තමයි අපි කියන්නේ ගල් වැලි බොරළු සංස්කෘතිය කියලා. හරිද? ඒකෙන් උනේ උගතා කියන එකක් තියෙනවනේ. උගත් මිනිහා. අධ්‍යාපනය ලැබපු මිනිහා. හරි ඒ මිනිස්සයා පට්ට ජෝක් වුණා. ඒ කියන්නේ යම් කිසි ශික්ෂණයක් තියෙන මිනිහා. ශික්ෂණයක් තියෙන. අර ඒ කියන්නේ ලංකාවේ උදාහරණයක් ගත්තාම බද ඒ කියන්නේ දැන් ඇමරිකාවේ සල්ලිකාරයෙක් කෝටි බිලියනපතියෙක් වුණාට පස්සේ ඌට තියෙනවා පුදුම කියවීමක් ඈ. ඒ කියන්නේ උදේ දැනුම වලුත් සංකල්පය ඔක්කොමත් එක ලංකාවේ බිලියනර්ස්ලා වෙන්න පුළුවන් එහෙම මිනිහෙකුට නැතුව නිකන් බොහොම පහළ. නෑ ඒක තමයි දැන් මේ කියන්නේ කියන එක රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා. මම ඒකට එකඟයි. අපි දන්නේ නැතු වුණාට විච්ච වැඩි. හරි එතකොට අපි ඉස්කෝලේ යනකොට මේ අපේ ඉස්කෝලේ ගේට්ටුවේ උඩ ගහලා තියෙනවා මේ විද්‍යා දදාති විනයන් කියලා. මට ඔක තේරෙන්නේ නැහැ. හරිද? විද්‍යා දදාති විනයන්. පස්සේ කාලේ තමයි මම දැනගත්තේ මේ විද්‍යාව කියන්නේ දැනුම.
දදාති විනයන්. දැනුමෙන් තමයි ශික්ෂණය ගේන්නේ. අද දැනුමට මොකද්ද වෙලා තියෙන්නේ? දැනුම් පාසල කියන්නේ ශික්ෂණ ව්‍යාපාරයක්. හරිද? පාසලට මොන තත්ත්වයක් හරි යටතේ යන එක සහ පාසලේ අධ්‍යාපනය ලබන එක ඌ ශික්ෂිතෙක් වෙනවා. හරිද? එතකොට මේ ශික්ෂණ ව්‍යාපාරේ කඩා වැටෙනවා 89න් පස්සේ. ඒ හින්දා මේගොල්ලන්ගේ ඩෙන්ටිෆිකේෂන් ඇයි 89 කියලා කියන්නේ? ඉතින් 89 ජෙනරේෂන් එකක් ඉවරයි. 89 කෑලි තමයි අපි ඉතුරු වෙලා ඉන්නේ. මෙහෙම කතා කරන්නවත් අපට ඕන වෙන්නේ අන්න ඒ ෆීලිං එක. හරිද? පොත්පත් කියවනේ උ, දර්ශනය හදාරනේ උ, පොලිටිකල් ඩිස්කෝස් වල ඉන්නේ උ, ආර්ට්ස් වල ඉන්නේ උ, ගී රස විඳිනේ උ, සින්දු ලියනේ උ, අඩු වේගන යන්නේ. හිටියත් ඉන්නේ උ විපරීත වැඩ කරන්නේ. බලන්නකො ගීතේට මොකද්ද උනේ කියලා. ඒක 89 කියන එක සාධකයක් තමයි. වෙන පැත්තක්. හරි මේ වෙන පැත්ත වුණාට මේක ඍජුවටම මේකට සම්බන්ධයි. ඒකට එකම හේතුව බ්‍රදර්. මේවා ඇබ්ස්ට්‍රැක්ට් නෑ. මම කියන්නේ මේවා මේ කන්ස්ට්‍රක්ට්. හරි. එතකොට මේවා තමයි දෘෂ්ටිවාදය කියලා කියන්නේ. මේ ඔක්කොම ඇතුලේ තමයි මේ කඩාවැටීම, කුණු වීම රීප්‍රසන්ට් වෙන්නේ. අද ඒකයි මේ වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ඇත්තටම මේගොල්ලන්ට මේ ජනතා විමුක්ති පෙරමුණේ කීප දෙනෙකුට පාලනය දුන්නේ මේ මිනිස්සු. මේ වල්ග සමාජය ඇත්තටම යහපත් කරන්න කියලා නෙවෙයි. ආපහු මට රස්සාවක් තිබ්බේ නැත්තම් මම රස්සාව ගන්න අටියෙන් තමයි ඒකට ඡන්දේ දුන්නේ ආපහු. දැන් බනිනවා. කතා කරනකොට කෝල් එකටවත් ආන්සර් කරන්නේ නැහැ කියලා. හරි. මගේ ට්‍රාන්ස්ෆර් එක මටම ඇවිල්ලා කිව්වා මගේ යාළුවෙක්. මගේ ට්‍රාන්ස්ෆර් එක සම්බන්ධයෙන් මම මේ මචං ගියා කතා කරන්න පුද්ගලික නම කියන්නේ නැහැ. හරි. මේ උගේ මාර රෙස්පොන්ස්. ඌ මට කිව්වනේ පුද්ගලික ප්‍රශ්න මෙතෙන් අරගෙන එන්න එපා අපිට ගොඩක් වැඩ තියෙනවා කියලා. මේ හොඳ ගුරුවරයෙක්. එයා දකින විදිය. එයා හිතනවා මේ ආණ්ඩුව පට්ට ෆේල් එහෙම නැත්නම් පට්ට අහංකාරයි මගේ ප්‍රශ්නේ විසඳුවේ නෑ. මට දුන්නු මේ ප්‍රතිචාරය ඕක කියලා. එහෙම පුද්ගල බද්ධවත් මේ ආණ්ඩුව අවබෝධ කරගන්න විශාල පිරිසක් ඉන්නවා. මේක පැත්තක්. මගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැත්නම් මම තරහයි. ඒ හින්දා පේල්. ඒ හින්දා වැඩක් නැහැ. හරි. හැබැයි මේක හැබැයි සංකීර්ණයි මේ වැඩේ. මම මේ ආණ්ඩුව හොදනනේ මට කිසිම රුදාවක් නැහැ ආණ්ඩුව හොදන්න. මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මට ලව් එකක් තියෙනවා ඒ ජෙනරේෂන් එක ගැන ලව් එකක් තියෙනවා. ඒ හින්දා මම අර මේ සරල සලු කිරීම වලට යන්නෙත් නැහැ. අපිට බෑනේ අපි ඔබ යෝජනා කරනවද විසඳුමක් මොකක්ද? සහෝදරයා නෑ විසඳුම කතා ගන්න නැතුව රුක්මන් තව මේකේ තියෙනවා මේ මට කතා කරන්න ප්‍රධාන කාරණය. මේ ස්ලෝ එකේ යන එකත් එක්ක මේ දෘෂ්ටිවාදයට මේක ඇතුලේ ඉන්න මිනිස්සු අහු වෙන කෑල්ල. ඒක අපිට පේනෙන්න තියෙනවා. ඒ කියන්නේ මේක. මේක මං කියන්නේ ආණ්ඩුව මේ ගැන සවිඥානික වෙන්න ඕනේ කෑල්ල. නැද්ද? එතනදී අන්න වචන එනවා එතනදී ගොඩාක්ම දුර්වලයි. අන්න ඒක තමයි මම දකින ලොකුම ඒක දුර්වලතාවය. ලංකාවේ සාම්ප්‍රදායික වම්මුන්ට වෙච්ච එක වැඩක් ඔය. එතුමා කතා කරන්නේ. ඒ කියන්නේ ප්ලග් වුණා දැන් අපි දැක්කනේ අර සම සමාජ ව්‍යාපාරයට ලංකාවේ වෙච්ච වැඩේ. තේරුණාද මේ දෘෂ්ටිවාදී ඒගොල්ලොත් අහු වෙනවා. ඒක ඇතුළේ දිය වෙලා යනවා. මේ වෙලාවේ ඒ උණ ඇති ජනතා විමුක්ති පෙරමුණට වඩා පෙරටුගාමීන්ට. මොකද ඒගොල්ලන්ට මේ ස්පේස් එකේ ඒක දැන් ඕන වෙනවා. ඒ ඩිස්කෝස් එක හදාගන්න. ඒක හරි. ඉතින් හොඳයි. ඒකේම හරි. හැබැයි ඒගොල්ලෝ පවර් හයිරාකියකට ගියොත් යම් වෙලාවක අපිට බලා ගන්න පුළුවන් කවුද කියලා ඇත්තම. අරකම තමයි වෙන්නේ. ඒක ඔය චීනයේ හැම හොඳට කියවනවා ඇත්තටම. චීනයේ හැම හොඳට තේරුම් අරගෙන තියෙන කෑල්ලක ඕක. ඉතින් අපි සාමාන්‍ය වෙන වැඩේ අර සිද්ධියටම යටත් වෙනවා. මේක ඇත්තටම අපි කොහොමද තේරුම් ගන්න තව ටිකක් ඉස්සරහට කියලා. දැන් උදාහරණයක් විදිහට මේ පහුගිය කාලේ ආපු කම්ප්ලේන්ට් ටික ගත්තොත් එහෙම මේ දෘෂ්ටිවාදයට අහු වෙමින් යන එකේ කම්ප්ලේන්ට් ටික නෙමෙයි එන්නේ. එහෙම නෙමෙයිද? මෙහෙමයි. අපි දන්නෙත් නෑ ජවිපේ ඇතුලේ තියෙන ඩිස්කෝස් එක මොකද්ද කියලා මේ වෙලාවේ. අපි දන්නේ නෑ. අපි දන්නේ නෑනේ. හරි ඒකට අපිට ඒක බ්ලේඩ් අපිට. හරිද? එතකොට ඒ ගැන අපිට කියවීමක් කරගන්න නම් ඒගොල්ලෝ ඩිස්කෝස් එකකට එන්න ඕන සමාජයත් එක්ක. ඒගොල්ලෝ එන්නෙත් නෑ. ඔය ඒක අනිත් ලොකුම කෑල්ල. ඒ කියන්නේ මේ දැන් පහුගිය කාලේ යාලත් එක්ක ගනුදෙනු කරපු පිරිස් එක්ක සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙලා ඒ ඩිස්කෝස් එකට එන්නේ නැතුව. ඔව් ඇත්තටම අපිට ආණ්ඩුව ඕන වෙන්නේ දැන් නම් මේ එක හුදකලා සිදුවීම් එක්ක තමයි ආණ්ඩුව අපිට ඕන වෙන්නේ. උතන ලොකු කෑල්ලක් තියෙනවා ඇත්තටම. ඒගොල්ලන්ගේ පර්මනන්ට් කාඩර් එකෙන් ඒගොල්ලෝ යොමු කරන්න ඕනි කොටසක් ඔය පැත්තට වැඩේ කරන්න. ඒ කියන්නේ ඒක ඇතැරලා තියෙන එක ලොකු ඉෂුව එකක් ඒක. ලොකුම ඉෂුව එක ඒක. ඒගොල්ලෝ යොමු කරගෙන තියෙනවා සමහර තැන්වල යොමු කරගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඩිස්කෝස් එක කරන්නේ ආපහු ඒගොල්ලත් එක්කම.
හරි අලි මහජන මතයත් එක්ක නෙමෙයි. මහජන මතයත් එක්ක කියන්නේ දැන් අදටත් ජවිපේ සාකච්ඡාවකට ගිහිල්ලා බලපුවාම ඒකේ ඉන්නේ ඒගොල්ලොම. මේක මහජන අවකාශයකට මේ එක්ස්පෝස් කරලා නැහැ. එතකොට ආපහු වෙන්නේ මේ ඇත්තටම එළිය මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අපි පිට ගහගෙන ඉන්න කෑල්ලක්. හැබැයි එළිය වෙන විදියකට වැඩ කරන්න ගන්නවා. ඔව්. සහ ඒක ඒක අපේ අර පාලනයෙන් පිට වෙනවා. ඒකයි වෙන්නේ. ඒක අපේ කන්ට්‍රෝල් එකකින් පිට යනවා එළිය. ඊට පස්සේ ඒක වෙනම ප්‍රැක්ටිස් එකක් වෙනවා ඊට පස්සේ. සාව ඒක ඇතුළේ තියෙනවා පව හයිරාකි එකක්. ඒකෙත් විශාල විදිහට මිනිස්සුන්ගේ තියෙන බුද්ධිමය නිදහස අහිමි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක විකල්ප දේශපාලන විසින් දැහ ගන්නවා. ඒකයි වෙන්නේ. විකල්ප කියන්නේ මෙහෙමයි. පාක්ෂිකයන්තරම එයාට ස්වාධීන වූ එයාට අනන්‍ය වූ චින්තනයක් පාක්ෂිකයාට නැහැ. එයා හිතන විදිහ පවා තීන්දුව කරන්නේ ඉහළ කීප දෙනෙක්. ඒ ඛේදවාචකයේ ඔය දෘෂ්ටිවාදී යාන්ත්‍රණ වල තියෙනවනේ. ඒක එක පැත්තකින් ආගමික සන්ධානයක්. ඒ කියන්නේ මේ අල්කමේනිගේ ක්‍රස්ට් එකයි ඒකේ එතකොට වෙනසක් නැහැ බලන්න. හොඳට අපිට ගිහිල්ලා බලන්න ඕන අපිට මේ Google හරි ගිහිල්ලා බලන්න පුළුවන් මේ what are the differences කියලා ගැහුවාම ඒ මේ compare and contrast ඒ කියන්නේ මේ ආගමික සන්ධානයකයි මේ දේශපාලන මේ බියුරෝ එකයි ඇතුළේ තිස මේ ඕක වාමාංශික දේශපාලනයේ දෙන පොදු චෝදනාවක් නේද? ඒ කියන්නේ පොදුයි නේද ඔය තත්ත්වය? රුසියාවේ පවා වුණානේ. ඔව් ඒක යන්න වෙනවා අපිට මාක්සිසම් දක්වා යන්න වෙනවා. රුසියාවේ ස්ටාලින් මුත් එකයි ට්‍රොට්ස්කීවාදී හැබැයි ඕක නිකක් ගලව ගන්න ජර්මනියේ ලෙනිනුත් එකයි මේ හිට්ලරුත් එකයි. නෑ මම ට්‍රොට්ස්කීවාදී ඇතුලේ ඔකට යම්කිසි මම කතා කරනවා. ට්‍රොට්ස්කීවාදී කියන්නේ මෙහෙමයි. හැබැයි ලෙනින්ගේ තිබුණා දැන් ලෙනින්ට පුළුවන් වුණානේ ට්‍රොට්ස්කිත් එක්ක යම් ගනුදෙනුවක් කරගන්න. ලෙනින්ට පුළුවන් වුණා ට්‍රොට්ස්කිත් එක්ක යම් ඩිස්කෝස් එකක් කරගන්න සහ ට්‍රොට්ස්කිගෙන් වැඩ ටිකක් ගන්න. සහ ට්‍රොට්ස්කී යෝජනා කරනනේ ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඓතිහාසික විචි වැරදි හෝ මොනවා හරි දේවල් වලට බලය ලැබෙනවා ස්ටාලින්ට. ස්ටාලින් මේ සෙට් එකම ඝාතනය කරනවා. අවසානයේ ඉතුරු වෙන්නේ ට්‍රොට්ස්කී. ට්‍රොට්ස්කී පැනලා යනවා පින්ලන්තයට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. මරයි කියලා. ඒ වෙලාවේ ට්‍රොට්ස්කී මේ අනිවාර්යෙන් මාව මරනවා කියන තැනේ තමයි ඉන්නේ. පින්ලන්ත ගිහිල්ලා. හැබැයි චෙකා සංවිධානයේ බටේක් යවලා ට්‍රොට්ස්කීට හිම පොරවෙන් කොටලා මරනවා. එහෙම සමූල ඝාතනය කරා. අන්න ඒක තමයි ස්ටාලින් වාදයේ ස්ටාලින් ප්‍රවණතාවය තමයි මේ ආසියාතික රටවල් වලට ආවේ. අර ක්ලාසිකල් මාක්සිසම් ආවේ නැහැ. ක්ලාසිකල් මාක්සිසම් කියන්නේ හියුමනිසම්. ඒක මානවවාදයක්. ඒක ද්‍රෝහිය වෙන්න හැම වෙලේම එළියට ගියාම. පැහැදිලිවම. ඒක මෙහෙමයි. ඒක අපි එක පැත්තකින් ඒක ඒ පරිප්පු කන්න බලාගෙන ඒව ඇතුළට යන්න ඕන. නැත්තම් නොයා ඉන්නවා. දැන් අපිට වෙලා තියෙන එක දැන් අපි මේ පරිප්පුව කන්න ගිහිල්ලා ඒක අපි රෝහියා වෙලා තියෙන්නේ දැන් අතට. අර මේ අර නන්දනයියා වගේ දෙඩෙව්වට හරියන්නේ නැහැ ඇවිල්ලා. හරි තව දොඩවන පිරිසක් ඉන්නවනේ ගොඩක් ඔය YouTube channel දාගෙන දොඩවනවනේ. ඔව්. අද වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒ පරිප්පුව කන්න ඕනේ ඒව ඇතුළට ගියා නම්. එහෙම නැත්තම් අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන් ඒ විඩ්‍රෝ වෙන්න ඕනේ වයි. ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා දැනගෙන විඩ්‍රෝල් ප්ලෑන් එක හදාගන්න ඕනේ. මට මෙතනින් එළියට යන්න වෙනකොට මේ ටික තමයි වෙන්නේ කියලා ඔන්න එතනදී මේ විමල් වීරවංශ පොඩ්ඩක් වින් කරා වැඩි. මාසිසම් ජෙනුයින් මාසිසම් එකතු කරගත්තා. ඒ කැපිටල් යන්නේ. මේ රියල් මාසිසම් වල තිස් කොහොමද ඒක විසඳගෙන තියෙන්නේ? අපි ඒක වැඩි නේද මෙතන. ඔව් මම අපි ඇත්තටම ඒක තියරිකලි කතා කරන්න දැනන් එතන. ඒක වෙනම කතා කරන්න. ඒක කතා කරමු. නෑ මේක නෙමෙයි. මේක ඇත්තටම මේකත් එක්ක නැතුව අපිට ඒක වෙනම කතා කරන්න ඕනේ. ඕක ඇත්තටම අපි මේ ලංකාවේ ගොඩක් කට්ටිය කියව ගන්න ඕනේ කෑල්ලක්. මොකද මේ අපි අර බං කිව්වේ අර දැන් ඩිමාර්කේෂන් එක කොහෙද කියලා මාක්ස්වාදියා කියන්නේ. ඩෙෆිනිෂන් එක. කොහෙද ඒ කතාවේම ඒක මුලින් ගන්න කිව්ව එක. ඒකට ගැලපෙන කෑල්ලක් ඔය. නමුත් දැන් මෙතෙන්දී ඇත්තටම දැන් අපි ආපහු අපේ මෙහෙම එකට ආවොත් දැන් මේ තිස්සය ගේන කෑල්ලේ ලොකු මේ කාරණයක් තියෙනවා. මොකද දැන් එකක් තමයි මේක අපි හැමෝම මේ 70 තිස්සේ තේරුම් ගන්නවා මේක මේ පුද්ගලයාගේ මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකක් විදියට. ඒකල්ල අපි කාලෙන් කාලට ඒක මාරු කරනවා. දැන් ඇත්තටම කියනවා මේ මම කිව්වේ චන්ද්‍රිකාගේ ඉඳලා මේක මෛත්‍රී, ගෝඨාභය, රනිල් මේ විදියට මාරු කරගෙන එනවනේ. හැබැයි අල්ටිමේට්ලි මම කියන්නේ මේ හැම මාරුවක්ම ෆේල්නේ අන්තිමට. හැම මාරු කිරීමක්ම ෆේල් අන්තිමට. ඒකනේ අපි කියන්නේ. කරලා අර පරණ විදිහටම ආයෙ ඔව් ඒ කියන්නේ
මාරු කරනවා පරණ විදියටම බයිනවා. බන්න විතරනේ බණින එක තමයි ආතල් එක කරගන්නේ. ඔව් ඒක තමයි. අපේ අපේ බණින එක තමයි අපේ ඩිසයින් එක නේ. ඒක තමයි ජීවත් වෙන්නේ අපි. ඒ කැලේ තමයි නියමම කැලේ. මේ මේක. ඒ බනින්න කවුරු හරි අල්ලගත්තේ නැත්නම් මගේ පැවැත්ම පැවැත්ම අවුල් අවුල් වෙනවා. අපි ගේනවල දානවා ආරයි. ඒ කියන්නේ පොලිටික්ස් එකට බණින්නේ අන්ත දූෂිකව. ඒකත් එහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ අර මේක හොඳ සමාජයක් වෙන්න ඕනි කියලා කතා කරන්නෙම මේක ඇතුලේ පට්ට දූෂණයක් කරන මිනිස්සු. ඒක හරි ලස්සනම කැලේ ඒක. ඔව්. නෑ මෙහෙමත් වෙනවනේ. දැන් ඒක ලස්සන කැලේ කියන සෝරි මෙහෙමත් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව ගැන දන්නෙත් නැති පොලිටික්ස් ගැන දන්නෙත් නැති මේ හතර පොයට සිල් අරගෙන ඉන්න මිනිහා ඔන්න කොහේ හරි කියන තැනක ඇහෙනවා ආණ්ඩුව දැන් හොඳ නැනේ ආණ්ඩුව හොඳ නැනේ මේ මෙයා බලයට ආව මෙහෙම හරි මූ හන්දියට ඇවිල්ලා පහවදා ඒක කියනවා. ඔව් අරුණ කිව්ව එක කිය යනවා. ආණ්ඩුව හොඳ නැහැ. ඔව්. ආණ්ඩුව හරි අප්සෙට් ආණ්ඩුව. ඒ කියන්නේ හරි වියුක්ත අදහස් අපට සංයුක්තයි වගේ පේනවා. හරි ඒ කියන්නේ මට කොහෙත්ම අදාළ නැති වැඩක් මගේ පරම වැඩක් විදිහට මම පෙන්නනවා. දැන් මේ මේරලා වෙමින් පවතින වැඩේට ඇත්තටම මේ රුක්මන් උත්තරේ තියෙන මේ 30 කියන කෑල්ල ඇතුලේ. ඒකට මොකද හේතුව තමයි දැන් මේක ඒක තේරුම් ගන්න පුළුවන් 30 කියන එකෙන්. විසඳුම නෙමෙයි. නෑ විසඳුම නෙමෙයි. නෑ විසඳුමකුත් තියෙනවා ඒක ඇතුලේ. විසඳුමකුත් තියෙනවා. ඒකට විසඳුම කියන්නේ දැන් මේක මං කිව්වේ දැන් මේක තිබ්බා ගෙනල්ලා තිබ්බා දැන් අර අලුත් ඒරා එක පටන් ගනිමින් යනවා. අපෝ මුන් වැඩක් නෑ මොනුත් කරන්නේ නෑ කෑල්ල දැන් හරි. දැන් එනවා දැන් මේ මන් දන්නේ නැහැ තේරෙනවද නැද්ද කියලා. හැබැයි අපිට තේරෙනවා. මොකද අපි ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු එක්කනේ අපි ඉන්නේ. දැන් මේක පටන් ගනිමින් යනවා. මම කියන්නේ දැන් ආයේ ඊළඟට වෙන්න පුළුවන් එක මොකද්ද? මේක මාරු කරා අර ටීම් එකේ ආයෙ තව එකක් ගෙනල්ලා තිබ්බා. දැන් ඒ මාරු වෙලා චිප් එක ගන්න බැටන් එක ගන්න ඉතින් අනිත් කට්ටියක් එළිය දැන් මොකද වෙන්නේ? දැන් ඒකට පස්ස නිර්මාණය වෙනවා. දැන් විවිධාකාර මේ එතකොට අනන්‍යතාවය හැදෙනවා. ඒ අනන්‍යතාවයට හොඳ කාලයක් මේ. දැන් ඔබ හරි. ඉන්දියාවේ දේශපාලනය කොහොමද තේරුම් ගන්නේ? නෑ අපිට මේ කන්ට්‍රාස්ට් නෑ මේ ලංකාවේ කෑල්ලේ දැන් තව ඉස්සර නෑ ඔය ඉන්දියාවේ කාලයක් ඉන්දියාව ඔක කඩලා තියෙනවා. නෑ ඒක හරි. නමුත් මම කියන්නේ දැන් ලංකාවේ එක තමයි මම කියන්න එන්න හදන්නේ. දැන් එතකොට මේක යම් විදිහකට දැන් මේකේ ඊළඟ ප්‍රතිඵලය එන්නේ ආපහු මේක පැත්තකින් දීපා තව එකක් තියෙන එකනේ. හොඳද? හැබැයි මොනවා වුණත් මම කියන්නේ පැවති තත්වයන්ගේ යම් සමහර තැන්වල සාධනීය දේවල් තියෙනවා. අන්න ඒක. දැන් සමහර තැන්වල මොනවා වුණත් තිබ්බට වඩා සාධනීයයි. සාධනීය දේවල් ටිකක් අපි අත්පත් කරගෙන තියෙනවානේ. එතකොට දැන් මේ කියන මේ මනෝමූලික කාරණා ටික නිර්මාණය වෙන එක සහ ඇත්තටම අර වෙනස් වෙන ස්ට්‍රක්චරල් චේන්ජ් එකකට යද්දි තියෙන ප්‍රශ්නේ ඇත්තටම එළියේද ඇතුලේද? ඇත්තටම ස්ට්‍රක්චරල් චේන්ජ් එක කරන්න බෑනේ ඒක භුක්ති විඳින්නේ උන්ට ඕනේ නැත්තම්. දැන් උදාහරණයක් විදියට අර කිව්වා වගේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් කරන්න ඕනේ අධ්‍යාපන සිස්ටම් එකේ. ඒකේ ඉන්න නිලධාරියාගේ ඉඳන් ගුරුවරයා දක්වා ඉන්න කිසිම කෙනෙකුට ඒක කරන්න ඕනේ නැහැ. හැබැයි ඔක්කොම උන්ගේ මේක වෙනස් කරන්න ඕනේ මේක මෙහෙමයි කියලා. හැබැයි වෙනසට ගියන් පස්සේ වෙනසට භාජනය වෙන එකෙක්වත් ලෑස්ති නැහැ ඒක කරන්න. ඒ ස්ට්‍රක්චර් එකේ ඉඳගෙන හොඳම අපත වැඩ ටික කරන එකත් ඡන්දේ දීලා තියෙන වෙනස් කරන්න එක. වෙනස් කරන්න. මම කිව්වේ ඒක තමයි. අර අන්ත දූෂිතය තමයි අරක හොඳ නැහැ කියලා කෑ ගහන්නේ. ඒක මරුනේ. ඒක දැන් ඒක වෙනස් කරන්න ඕනේ කියලා ඡන්දේ දීලා මේක කරප්ටන විදියට පවත්වාගෙන යන්න සහ ඒකේ ඇතුලේ කරප්ට් වෙන එක ඇතුලේ හොඳටම ප්‍රතිලාභ ටික භුක්ති විඳින එක. දැන් ඡන්දේ දීලා ප්‍රතිඵල එනවනේ. දැන් හරි එහෙනම් වෙනස් කරන්න එද්දි මොකද වෙන්නේ? අන්න ප්‍රතිරෝධය වැඩ කරනවා. සහ ඒක විශාල කාරණාවක්. දැන් තව මෙහෙමත් තියෙනවා. ජවිපෙට පැත්තෙන් ගත්තොත් ජවිපෙට තියෙන මේ වගේ අභියෝගات. ඒ කියන්නේ ජවිපේ කොහොමද අපි පාලකයෝ කියලා මහජනයාට දනවන්නේ? අන්න ඒ කියන්නේ මහජනයා කවදාවත් කැමති නැහැ. මම කැමති නැහැ මම වගේ එකෙක් මම පාලනය කරනවට. මම නිතරම පරිකල්පනය කරන්නේ මට වඩා ලොකු එකෙක්, බලගතු එකෙක්. නෑ මෙහෙම එකක් තියෙනවා. දැන් ඒකට නම් පොඩි විසඳුම් තියෙන දැන් සමහර අපේ සහෝදරවරු අපිත් එක්ක එකට ගම් වල කාලා බීලා එක පතේ කාලා හිටපු මිනිස්සුනේ දැන් මේ පාලනේ මේගොල්ලෝ පාලකයෝ විදියට ඒගොල්ලෝ බාර ගන්න සූදානම් නැහැ. මානසිකව දකින්න සූදානම් නැති කැලලකුත් තියෙනවා. අනේ මෙහෙම කියනවනේ අනේ මොන පාලකයෝද අනේ. අපි දන්නවනේ ඔකුම එහෙමනේ කියන්නේ. නෑ කිසි මේ ජනාධිපති වුණාට කිසිම මේ මාර මේකක් ගැම්මක් නෑනේ පර්සනැලිටියක් නෑනේ. හරි මේ ප්‍රශ්න. හරි එතකොට අර මිනිස්සු ඇවිල්ලා පිලේ කාලා පැලේ මේ ඉඳලා කතා බහ කරලා බුලත් පිට කාලා එන ගෙදර අයියා කොහොමද කියලා කතා කරලා යන්නේ ඒක ඌටම ප්‍රශ්නයක්. නෑ ඕක නම් මේ තිස්සේ ඕක දැන් ඔහොම ගේන්න එපා. මොකද ඕක ඇතුළේම අර ආපහු දැන් මෙතන මේ අපිට මේ ආයේ තිබ්බ දෘෂ්ටිවාදය ඇතුළේම මේක විසඳ ගන්න ඕනෙත් නෑනේ. තව කැලලක් තියෙනවා. මම ඒකත් කියලා දාන්න ඕනේ. දැන් කොළඹ කේන්ද්‍රීය සමාජය තියෙනවානේ.
කොළඹ කේන්ද්‍රීය සමාජය සහ ජවිපේ ග්‍රාමීය දේශපාලනය අතර විශාල ඇන්ටගොනිසම් එකක් තියෙනවා. කවදාකවත් කොළඹ කැමති නැහැ ඔය පොළොන්නරුවට හරි අනුරාධපුරයට හරි ජනාධිපතිකම යනවාට. මම දැකපු එකක් මේ මම දන්නේ මට මේ හරි ගියේ මේ එළියට නේ වුණාට. ගියේ මේ එළියට නේ. යන්නේ එළියට අර විදිහට හරි ඒක සයිකොලොජිකලි තියෙනවා රෙස්ට්‍රික්ෂන් එක. හරි මේ ලාංකිකයෙක් කියනවට වඩා දකින්නේ අර විදිහට ගැමියෙක් කියන එක. කබ්බෝ. හරි කබ්බෝ. හරි කබ්බෝ. ඒ කියන්නේ ගම් වලින් ඇවිල්ලා කොච්චර උගත් වුණත් හැබැයි ඒක ඉතින් වඩා වටින ඊළඟ ඡන්දෙට මිසක් වැඩේ කරන්න නෙමෙයි බ්‍රදර්. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ වගේ එකක් රීඩින් එක නෑ නෑ ඒක ඇතුලේ මම කියන්නේ සමහර ඒවා මම කියන්නේ අර පිළිෙන් නැති කෑලි මේවා පවා පාලනයේදී වැදගත් වෙනවා. නෑ ඕකේ ඔයාලට මම කියන්න ඕනේ කාරණා තියෙනවා. දැන් ඒකේ ඒ විදිහට ගෙනාවට මේකේ ආපු කට්ට ඔය මං කියන්නේ තිබ්බ දෘෂ්ටිවාදයකනේ. අය උඩින් ඉන්නවා මේව. දැන් මේක අපි වෙනස් කරේ ඒකට යන්න නෙමෙයි ආපහු. මගේ නම් අදහස. මට අපිට ආපහු මේ උඩින් ඉන්න මේ එහෙම මේ ලොකුවට ගමේ මිනිස්සුන්ට ඕනේ ලොකු එකෙක් කියලා මේ ගියපු එක ආයේ මේ ලොකු කරලා හදලා දීලා එහෙම එකක් ඕනේ නැහැ තිස්සයියා. හොඳද? ඒ දෘෂ්ටිවාදයෙන් ගැලවෙලා ඒක වෙන විදියකට මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. හරි ඒ ආතල් එක දෙන්න නෙවෙයි. ඒ ආතල් එක දෙන්න නෙමෙයි. දැන් ඕකේ මේක මගේ තියෙන ප්‍රශ්නේ දැන් මේ ගියපු සමහරු ඒ ආතල් එකට අහු වෙලා ඉන්නවා. අන්න හරියටම හරි. දැන් මම පැහැදිලිව දන්න කාරණා තියෙනවා සමහර තැන්වල නිලධාරීන් මාරුලා දෙන මේ සර් කිව්වේ නැහැ කියලා. එහෙම නැත්නම් දැන් මේ මලගෙදර ආවෙන් පස්සේ අනිත් වටේ ඉන්න කට්ටිය මේ කියලා තිනවා එහෙම කතා ගන්න එපා සහෝදර. එයා දැන් ඇමති කෙනෙක්. අන්න ඒ වගේ ඒවා. ඒ තැන් වලට නම් එන්න මං කියන්නේ ඒ දෘෂ්ටිවාදයෙන් අපි ආයෙලා ඇත්ති නෑ. ඒක මෙතන මේ අර ඒක තමයි අපි වෙනස් මං කියන්නේ මිනිස්සු වෙනස් කරේ නෙමෙයි රාජාලා ඒ ලොකු පොරවල් එහෙම නෑ. මේක ඇවිල්ලා ක්‍රමයක් හදාගන්න. තමන්ගේ රිප්‍රසන්ට් එක කොහොමද තමන් මිනිස්සු අතරේ තමන් පාලකයා විදියට මිනිස්සු අතරෙම හිටපු මිනිස්සුත් එක්කම ගනුදෙනු කරපු කෙනා විදියට නමුත් මම වගකීමක් දරන මිනිස්සෙක් විදියට කොහොමද වෙනස් වෙන්නේ? ඒ විතරයි වෙනස් වෙන්නේ කියන එකට ඒකට ඒගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. ඒක අර වෙන ආට් එකක්. ඔව් අර රනිල් වික්‍රමසිංහගේ ලයිට් එක නෙවෙයි ඒක. ඒකට ගහලා දැම්ම නම් අන්න ඒව හදන්න ඕන. ඒව තමයි වර්ක්ස්. හැබැයි ඒකට අදාළ ඩිස්කෝස් එකක් නෑ. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒක වෙනස් කරලා හදන එක ගැන මේකේ ඩිස්කෝස් එකක් නැහැ. ඒක මම අර කිව්වා වගේ දැන් මේ විශේෂයෙන්ම පළවෙනිම දේ තියෙන විදිහකුත් නැහැ නේ අනුරාධ කොහොමද තියෙන්නේ? ඉතින් ඔය කියන ස්ට්‍රක්චර් එක ඇතුලේ ඔක ඇතුලේ තියෙන විදිහ මම කියන්නේ හදන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට නිකන් හිතන්නකෝ දැන් මේ වැඩ කරපු මේ ගනුදෙනුව කරපු මිනිස්සු ටික මාසෙකට සැරයක් කතා කරලා ඉවරලා මොකද්ද කියලා මේ ආයේ පොඩි නිකන් ගන්න මොකද්ද දැන් මේක තියෙනවා මොනවද සහෝදරය අපෙන් වෙන්න ඕනේ මොනවද මේ රුසියා දෙකේම ඔය මහජන සංවාද කියනවා තිබිලා තියෙනවා ඒ කාලෙත් මහජන සංවාද මේක එහෙම නෑනේ එහෙම එකක් මෙහි ලංකාවේ කොහෙත්ම මං කිව්වා අර සංවාදේ තියෙන්නේ තාපෝ ගිහිල්ලා හම්බෙන්නේ මේ පක්ෂේ කාටරේගේ ටික මේමයි කොහොමද ආරි ෂෝක් මේමයි ඔක්කොම අර මේ කිව්වා ඒ ටික ඔක්කොම එතන බරපතල ලෙස මේ සිස්ටම් එකට ආරෝපණය වීමේ ගතියක් තියෙනවා මේ ඇතුලේ ඉන්න අය ඒ ඩිසයර් එකක් තියෙනවා ඔව් ඒක වහම වෙනස් කරගන්නට ඕනේ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ දැන් ඒ කියන්නේ එහෙම නැත්තම් වෙන්නේ ඒ කියන්නේ අර එහෙම නොහිතන අයයි මේ අය අතර බරපතල ગેප් එකක් හටගෙන කණ්ඩායම් දෙකක් හැදෙන එක. දැන් ඇත්තටම කණ්ඩායම් දෙකක් ඉන්නවනේ. කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් ඒ කියන්නේ ඔක අර JP එක සහ NPP එක කිව්වම ওই කාරණා දෙක වෙනස්නේ. නමුත් මම කියන්නේ ඒ කණ්ඩායම් දෙකම හිටියට හැබැයි අපේ බහුතරයක් මිනිස්සු තමන් සූදානම් නැතුව වුණත් හැබැයි එළිය බලාපොරොත්තු වෙන දෘෂ්ටිවාදය මේ මම අපි කියන එක තිස ඒක තමන්ට බැරි වෙන්න පුළුවන්. හැබැයි වෙන කෙනෙක් ඇවිල්ලා හරි මේක තමයි ක්‍රියේට් වෙන්න ඕනේ කියලා තමයි මිනිස්සු බාර දීලා. මිනිස්සු කියවනේ අපේ එක අපේ නායකයා කියලා. ඔව්. එහෙම එකක් තියෙනවා. ඔව්. ඒක අර වල්ග තැනකට අරගෙන යනවා. අනිත් එක දැනට ඒ කියන්නේ ඒකේ තියෙනවා දැන් ප්‍රෙසිඩන්ට් උණයි කියලා මේ අන්දු සහෝදරයට මිනිස්සු එහෙම බොහොම සරලව කතා කරනවා. රිලැක්ස්ේ කතා කරනවා. මේ මල්ලි අයියාගේ මම ඕන්තරම් අර ගම්වල කියන්නේ දැකලා තියෙනවා. නෑ අයියා මෙහෙමයි මම අපි දැකලා තියෙනවා. හැබැයි මං හිතන්නේ වෙන නායකයෙකුට එහෙම කියෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ එතකොට ඒ යම්කිසි මේකේ ඒ වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනස්කම් ටිකත් එක්ක මම කියන්නේ මිනිස්සුන්ගේ අයිඩියොලොජිස් වලට ඇවිල්ලා තියෙනවානේ කාන්තු වෙලා තියෙනවානේ ඒක. එහෙම එක පැත්තකින් අර යන ගමන් අර අපි දැක්කම එකපාරම මේ පන්සල් වල අර මේ මොනවද මේ අටපිරිකර ඔළුවේ තියාන යන ඒවා දැක්කම විප්ලවවාදී ඒක අවුල්. නෑ හිමින් වෙනස් කරන්න ඕනේ. ඔව් දැන් හිමින් නෙවෙයි අතර මේවට නොයා ඉන්න පුළුවන්. නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. ඒකට ගියේ නැත්තම් එහෙම ඒකට ආයේ හැදෙනවා. ඔය අර ඇතුලේ මාපව ගැටුමක් එනවනේ අර නෑ මං කියන්නේ අර ඩීවියේට් වෙන්න පුළුවන් සූක්ෂම සමහර තැන්වලින්. දැන් ඒක හිමින් අරගෙන යන්න කියලා අර වාගේ වලට ගියාම ඒක හරි
ඒ පසුගාමී දේවල් නැවත මෙහෙම නෑ ඕකේ මම කියන්නේ ඒකටත් තව කල් තියෙනවා තිස්සයි. හැබැයි ඕක වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඒකට ගියා කියමුකෝ. හැබැයි මේ උඹත් ගේ හදලා ඉවර වෙලා උඹත් එහෙම කියලා පිරිතකු මේ ඉන්වයිටුත් කරලා පිරිතකුත් දීලා ෆොටෝස් දානවා කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතෙන්ද යන්න හොඳ නැහැ කියලා මම කියන්නේ. ඒක දරා ගන්න බැරි මේ සාමාන්‍ය ඒක දරා ගන්න බැරි මේ කරින් බොරුවක්. මොකද මම කියන්නේ ඒක වෙනවා කියන්නෙම නිකන් ඒකට ආශක්ත වෙලා කියන එක පුද්ගලිකව. නිකන් ඇත්තටම මෙතුවක් කල් ඔය පරණ දේශපාලනඥයොත් කරේ ඇත්තටම ඔබ ධාර්මිෂ්ඨව මේ ගියක් හදාගත්ත කියන එක පත්‍ර නිවුස් එකක් වෙන්න ඕනෙත් නෑනේ. නෑ ඒක වෙන්න ඕනේ නෑ. ඒක තමයි කරන්නේ. ඔව් ඒක කරානේ. මම කියන්නේ ඒක ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ මම දන්නවා සමහර අය ඉන්නවා ඒ සමහර ආයතන ප්‍රධාන ඉන්නවා අදටත් ඉන්නවා. ඒ ආයතන ප්‍රධානගේ මේසේ උඩ නිතරම තියාගෙන ඉන්න කරණීය මෙත්ත සූත්‍රය. ඔව්. අර වීදුරුවෙන් වහලා. ඉතින් ඒ ආයතන ප්‍රධානියා ගෙන් ඒ ආයතන අර වැඩවසම් ස්ට්‍රක්චර් එකෙන් එළියට එයිද? එන්නේ නැහැ කවදාවත්. ඒ වගේ මෙයා ඊටාම සාහසිකයි, හරිම කුහකයි. අර තමන්ගේ අනන්‍යතාවයෙන් අනන්‍යතා අර්බුදයෙන් පෙළෙන හරිද? තමන්ට ගරු කරන්නේ කවුද, ගරු නොකරන්නේ කවුද කියන නිර්ණායක මත නිතරම රැඳෙමින් ආයතනේ පවත්වාගෙන යන්න උත්සාහ කරන අය. ඒව වැඩවසන්නේ. ඉතින් ඒකේ අර ලොකු පුටුව මාරු කරාට වැඩක් නැහැ. මම දැක්කා ලාල්කාන්ත සහෝදරය ඇවිල්ලා ලොකු පුටුව අයින් කරලා පොඩි පුටුවක වාඩි වුණා. එහෙම කරන මිනිස්සයා ඒක තැනක මේව එකක් ඔළුවේ තියාගෙන යනවා. පන්සලකට මේ ගෙදරක. කන්ට්‍රාස්ට්. ඒ වගේ කෑලි. ඒවා යන්නේ වෙන ඒ කියන්නේ ඒවා වැරදි විදිහටයි. එතකොට ඒවා මම කියන්නේ මෙහෙමයි තිස්සා. දැන් අපි හැමෝටම මේ ඒ කියන්නේ මේ එන්වයරන්මන්ට් එක වෙනස් වෙලා ගනුදෙනු එද්දි විවිධ ගනුදෙනු එද්දි අලුත් ගනුදෙනු එද්දි අපි ඕන කෙනෙකුට මේ වගේ අපි එක එක දෘෂ්ටිවාදයන්ට යන්න තියෙන ප්‍රවණතාව තියෙනවා. ඒක ඔයාටත් පොදුයි මටත් පොදුයි රුක්මන්ටත් පොදුයි. මම කියන්නේ අන්න ඒකට තමයි අපි විසඳුමක් හදා ගන්න ඕනේ. ඒම නොයන තැනට අපි කොහොමද මේ කොන්ෂස්නස් එක මේන්ටේන් කරන්නේ? ඇමති කෙනෙක් වුණාම පස්සේ හරි ජනාධිපති වුණාම මේක ඇතුලේ ඊට පස්සෙත් අපේ මේ කොන්ෂස්නස් එක අපිට කලින් තිබ්බ අපි කතා මිනිස්සුත් එක්ක ගොඩනගපු සංවාදයක් ගොඩනගපු කාරණේ සහ මේ ඒ අපිට අපි ආසා වෙච්ච ප්‍රැක්ටිස් එක නැත්නම් අපි විශ්වාස කරපු ප්‍රැක්ටිස් එක ඇතුලේ අපේ කොන්ෂස්නස් එක කොහොමද අපි මේන්ටේන් කරගන්නේ? ඕක මම කියන්නේ ඕකනේ ප්‍රශ්නේ. අපේ ඔය කොන්ෂස්නස් එක නැති වුණාමනේ අපි අර වගේ මේ පිස්සු කෙලින්න ගන්නෙ නේද? කේකේ කරන්නේ යන්නේ. ඇත්තටම මේක පැත්තකින් ස්ට්‍රැටජියක් විදිහටත් මේ මොහොතේ මට තේරෙන විදිහට ස්ට්‍රැටජියක් විදිහට මේ මොහොතේ වහාම කල යුත්තේ ඊටාම පුළුල් සංවාදයක්. දැන් අවුරුදු එකමාරක් විතර ගිහිල්ලා තියෙනවා. එකමාරටත් වැඩි. ඊටාම පුළුල් සංවාදයක් නව වටයකින්. ඒගොල්ලෝ අතර නෙවෙයි. මෙතෙක් වෙන්නේ එහෙමනේ. ආණ්ඩුව සහ ජනතාව අතර. ආණ්ඩුව සහ ජනතාව අතර. ජනතාව කියලා කියන්නේ මේ විසිරුණු සාමාන්‍ය ජනයා අතරේ සාමාන්‍ය සමාජයේ විසිරුණු මේ ගැන කතා කරන්න පුළුවන් ප්‍රාමාණික මිනිස්සු ඉන්නවා. වෙන පොඩි කවවල මිනිස්සු ඉන්නවා. වෙන සංවිධාන තියෙනවා. වෙන දේශපාලන පක්ෂත් තියෙනවා. මේගොල්ලෝ එකට අරගෙන මේ ඩිස්කෝස් එක පටන් ගන්න ඕනේ. ඒගොල්ලෝ ජෙනුයින්ලි. අන්නේ ඒ ජෙනුයිනිටි එක පෙනුනොත් තමයි එක පැත්තකින් අර ඕගොල්ලන්ට හිතෙන්නේ මේ ඇත්ත අප්‍රෝච් එකක් මේක කියලා. එහෙම නැත්නම් අරකේ මිනිස්සු ඉන්නවමයි ඒක තහවුරු කරගන්නවා. මොකද මේගොල්ලෝ බොරු කියලා ගේම් ගහලා මොකද ඒ කියන්නේ ජනතාවගේ ජීවන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් විශාල බලපෑම් මේ වෙලාවේ අපිට කරන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑනේ. එහෙම කරන්න බෑ අතරම. එහෙම මැජික් පෙන්නලා මේ මිනිස්සුන්ව තියාගන්න පුළුවන් කියලා හිතනවා මම හිතන්නේ ඒක ප්‍රායෝගිකයි කියලා. හැබැයි අරව කරන්න පුළුවන්. අරව කරන්න මේ ගුරුවරු අතරේ හොඳ ඩිස්කෝස් එකක්. ගුරුවරයා කියන්නේ කවුද? ගුරු පාසලේ වැඩ කරන්න ඕන කොහොමද? ළමයා හදන්න ඕන කොහොමද? වෙන්න ඕනි මොකද්ද කියන එක ගැන සංවාදයක් ආරම්භ. එතකොට ආයතන වලට යනකොට සාමාන්‍ය මිනිස්සු ඒ සාමාන්‍ය මිනිහත් එක්ක පවත්වාගෙන යනවා ඔය යන්න ඕන රැපෝ එක. ඒ සාමාන්‍ය මිනිහට මේ මගේ තනක් කියලා දැනෙන්න ඕන එක. ඒවලින් හදන්න ඕන. ඒ වලට මේ ලොකු මේ වියදමක් මේ භෞතික සම්පත් ටිකක් යන්නේ නැහැ. ස්ට්‍රක්චරල් චේන්ජස් ඕනෙත් නැහැ ලොකු. ඒවට. ඒවා බුද්ධිමය වැඩ. ස්ට්‍රක්චරල් චේන්ජ් එකට යන්න ඕනේ නෑ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් ඕනේ. මම කියන්නේ ඒක මේ අර එන්න මේ සාහසිකව මේ ලොකු බලපෑමක් වෙන ඒ ප්‍රශ්න ඇති කරන ඒවා නෙමෙයි කියලා. කාලෙත් පැනලා නේ දැන් ඒ සාහසිකව කරන්න තිබිච්ච වෙලාව දැන් පැනලා තියෙන්නේ. දැන් කොහොමද ඒක කරන්න බෑ. නෑ ඇත්තම මේ ස්ට්‍රක්චරල් චේන්ජින් එකේ පැරලල් යන දේවල් තමයි මේවා. මිනිස්සු වෙනස් වෙන්න පටන් ගත්තාම අය උන් බලෙන් වෙනස් කරන්න ඕනේ නෑනේ. නේද? මේ ඩිස්කෝස් එක ඇතුලේ
දැන් අපි විසින්ම දැන් අපි ඇත්තටම යම් වෙනසකට ලක් වුණා නම් අපේ ජීවිතය ඇතුළාන්තයෙන් කවුරු හරි එළියම බලපෑම් කරලා නෙවෙයිනේ. අපි දාපු එෆර්ට් එකක් බලපායවන්නේ අපි වෙනස් වෙන්න. අපි හිතන පතන ආකාරය වෙනස් වෙන්න. අන්න ඒ එෆර්ට් එක ජනයාට කාන්දු කරන්න ඕන. ජනයා උද්දීපනය කරන්න ඕන. ඒ එෆර්ට් එක ගන්න. ජනයා ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි හැමෝම තමන් ඒ එෆර්ට් එකට එන්න පාරක් හදන්නේ. අන්න ඒක පොලිටිකල් ඇජෙන්ඩා එකට එහන් තියෙන එකක්. ඒක මනුස්සත්වයේ මේ හස්තයක් ඇත්තටම. මනුස්සකම සමාජයට දෙනවා නම් නේද? මනුස්සකම ආදරය ඒගොල්ලොම කියවන වෙලාවක මනුස්සකම ආදරය ආදරණීය සමාජයක් හදනවා නම් අන්න ඒ මනුස්සයා පරිවර්තනය කරන්න ඕන. අන්න ඒකට තමයි ඒක පොලිටිකල් ඇජෙන්ඩා එකට අර බලය සඳහා පැවැත්ම සඳහා ඊළඟ පැරදෙයිද කියන අර පැරනොයියාක ඇතුලේ ඉන්නේ නැතුව ඒකෙන් එළියට ඇවිල්ලා අපිට මේක නැති වුණත් කමන්නේ. අපි මේ ඉන්න කාලේ අපි මේ පරිවර්තනය කරනවා කියන එක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ඒක වෙනින් සූදානම් වෙනවා ජීවිතේ ඒක පිළිබඳව. ඇතුලේ අපි ඒකට කන්ට්‍රිබියුට් කරන්නේ නැද්ද? ඔයා දෙනවනේ ඒකට ජෙනුයින් දෑත. ඔයා දෙන්නේ නැද්ද? අපි ඉන්නවා ඒකත් එක්ක. හැබැයි ඒකත් පේන්නේ නැහැ. මං කියන්නේ ඒකත් එක්ක සෑහෙන පිරිසක් ඉන්නවා නැති වෙන්නේ නැහැ. ඒ ජෙනුයිනස් නැති වුණා. එක්ක ඒක නෑ නැති වෙන්නේ නැහැ. ඒ පිරිස එකතු වෙනවා කියන්නේ නැති වෙන්නේ නැහැ. එහෙම පිරිසක් නැති වුණා තනුරාද මේ සංවාදී ගොඩනගීම තුනේ දේශපාලන ඉස්සරහට යන්නේ. අනිවාර්යෙන්ම. ඔව්. මේ දේශපාලන සංස්කෘතිය ඉස්සරහට මොකද මේ කවුරුත් ඇවිල්ලා මේ රටේ මේ පොලිටිකල් සංස්කෘතිය මේ මිනිස්සුන්ගේ ජීවිතනේ කොට ඒක මේක ලං වෙන්නේ තමන්ගේ මානව ජීවිතයේ ඇත්ත ස්වරූපයටනේ. අනිවාර්යෙන්ම. නේද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා අර හොඳට උගන්වනවා විතරක් නෙවෙයි. ළමයි එක්ක කරට අත දාගෙන මාර ලව් එකේ ඉඳලා ඒ ඉස්කෝලෙන් ඒ ගුරුවරයා ට්‍රාන්ස්ෆර් වෙලා යනකොට යන්න දෙන්නේ නැහැ. අඬනවා. ඒ වගේ දැන් අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරා නම් බොහොම ජෙනුයින්ලි අය වෙන පාලකයෝ ඉල්ලන්නේ නැහැ රට්ටු. ඕනෙත් නැහැ. ඉන්නකට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඇත්තට ඒක එහෙම එකක් නේ ඉතින් මේක. හැබැයි ඒක බලෙන් ඉන්න ගියොත් නම් ඉන්න කාලේ ඉන්න වෙන්නෙත් නැහැ. ගහලා පන්නනවා මිනිස්සු. එතෙන්ට තල්ලු වෙන්න තියෙන ඊට කඩ වැඩි අර කිව් වැඩේ නොකළොත්. ඔව් ඒක මොකද ඒක පේන්නේ නැහනේ. ඒ කියන්නේ අද අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන් අපිට මේ දේශපාලන දැනුම යම් ප්‍රමාණයක විශ්ලේෂණාත්මක අවබෝධයක ඉන්න නිසා. තේරුණාද අපිට ඒක කරගන්න පුළුවන්. නමුත් බහුතර එහෙම නැහනේ. ඒගොල්ලන්ට ඕනේ ප්‍රතිලාභය. මම කියන්නේ අපිට වහා ඕන අන්නේ ඩිස්කෝස් එක. අපේ මේ මැදිහත් වීමත් ඇතුලේ ඇත්තටම ඒ වගේ එකකට මේ එනවනම් හොඳයි කියන එක තමයි මේ නේද? ඔව් නෑ ඒ විතර නෙමෙයි මේ මං හිතන්නේ මේ එළියේ ඒ කියන්නේ සංවාදයකට ගෙන්න ගන්න බෑ. ගෙන්න ගන්න. channel එක සංවාදයකට එහෙම ගෙන්න ගන්න බෑනේ. එන්නේ නැහැ ඉතින්. මං කියන්නේ තව වැඩිපුර ගුහාවට වැදිලා මේ අර වටේ පොඩි ක්ලස්ටර් එකක් හදාගෙන ඒ ක්ලස්ටර් එකත් එක්ක ඇතුලේ ඉන්නවා. ඒක ඇතුලේ කම්ෆර්ට් සෝන් එකේ ඒක. ඉතින් එළිය අමාරුයි තමයි. එළිය ආවම මිනිස්සු ප්‍රශ්න ආයි එක ඔය අමාරුයි තමයි. ඊට වඩා අමාරු දෙයක්ද ආවේ. ඒ ටීම් එක අධ්‍යාපනය සම්බන්ධනොත් අර්බුදයක් ඉන්නවා කියලා මට හිතෙනවා. අධ්‍යාපනය කියන්නේ අධ්‍යයනය කරන්නේ නැද්ද මන්ද කට්ටිය ආපහු දෙන්නේ. අධ්‍යයනය නොකරන්න සිද්ධ වෙන්නේ. ඔව් අර ගුහාවට යන්නේ කියලා වෙන්නේ. තමන්ගේ ගුහාවට කවුරු හරි ඇවිල්ලා ෂොට් එක දීලා මේ ආක්‍රමණය කරයි කියන භීතිය එනවා. බය වැඩි. ඒක තමයි වෙලා තියෙන්නේ. අන්න ඒ භීතිය එන්න එයා ඇවිල්ලා යම් අර මේ රැඩිකල් අර සමහර වෙලාවට ආරක්ෂණ වේදයකට යනවා. ආරක්ෂණ වේදයකට යනවා. අන්න ඒක තියෙන්නේ. ඔය ඔය කීප එකට තියෙන කාර්යය ඇතුළේ තියෙන්නේ ඒක. එහෙම ගියොත් එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ඒක තියෙන්නේ. දැන් සංවාදයකට YouTube channel එකට ගෙන්න ගන්න බෑ. ඉන්නේ. දැන් නෑ ඒක තියෙන්නේ අර තෝරාගත්තු බොහොම පොඩි මේවට ඒක පොඩි කෑල්ල අර මගේ අපේ කට්ටියත් එක්ක අපි කතා කරනවා වගේ කතාවක් තමයි. ඉතින් වෙන එළියට වෙන මේකක් යන්නේ නෑ. ඉතින් ඒක දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ බොහොම ඉතින් ඔයාට පේනවා මම මට පේනවා ඔයා අපි දෙන්නටම පේනවා ඔයා ඒ වගේ ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඇත්තටම අපිට මං හිතනවා මේ තියෙන ගැටලුව තේරුම් ගැනීමේදී යම්කිසි පොඩි ලයිට් එකක් පත්තු කරන්න පුළුවන් වුණා. මොකද දැන් මං කියන්නේ ඒක එහෙන් ගොඩනගන්න නැත්නම් අපි හරි මේ ඩිස්කෝස් එක ගොඩනග ගන්න ඕනේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඕන් වෙනුවෙන් අපි වෙන්නේ හිටින්නේ ඕනේ. ඔව් නෑ ඒ කියන්නේ මේකට අපි ආදරය කරන එකනේ. මේ වෙනස් වෙමින් ගොඩනගන්න අපේක්ෂිත සමාජය කියන්නේ අපි ආදරය කරපු සමාජනේ. ඒක අර කියනවා වගේ අපිට එළියේ එකක් නෙමෙයි මේ අපිත් ආදරය කරලා අපිත් කන්ට්‍රිබියුට් කරලා ගොඩනගා ගන්න ඕනේ සමාජේ. ඉතින් යම් විදියකට ඒක ආපහු පස්සට ගිහිල්ලා ඉවර වෙලා ඒකට ආයෙ කෙල වෙලා යනවා කිව්වහම මම හිතන්නේ ඒක අපිට වගකීමක් තියෙනවා ඒක. වගකීමක් තියෙනවා. සායක අපිට ෆීල් වෙනවා. එතකොට අපිට මේ ඒකට ආපහු කෙලවලා මේ එහෙම කියනවා නන්නේ. ඒක කළා ආයෙ ඒකට
වෙන එකක් මේ ප්ලාන් කරන එක නෙමෙයි. මොකද ඇත්තටම කොහේ හරි පොඩි YouTube එකක් දාගෙන ඕකට අර නාසිස්මික විදිහට ඇටැක් කර එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. ඒක නෙමෙයි එහෙම කරන අයත් ඉන්නවා. ඔව් එහෙම ඉන්න එක වෙන මොකක් හරි ඇරියස් එකක් නේ ඉතින්. අපි කියන්නේ ඊට වඩා පුළුල් මේක කතා කරන්න ඕනේ. මේක ජෙනුයින්ලි කතා කරන්න ඕනේ. ජෙනුයින්ලි කතා කරලා මම කියන්නේ මේක මිනිස්සුත් එක්ක මේ ගනුදෙනුව හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒක ඇතුලේ මම හිතනවා තේරුම් ගන්න ඕනේ කැලලක් තියෙනවා. මම හිතනවා මේ නිකන් හරි ඇහැ ගැටුනොත් මේ කට්ටියට මේ ටික තේරෙයි කියලා. මොකද එච්චර නොතේරෙන්නේ කියලා අපි හිතන්නේ. අපි දන්නවා තේරෙනවා. මෙතන අපිට තියෙන ලොකුම ගැටලුව ඒකයි. ප්‍රශ්නෙත් තේරෙනවා උත්තරෙත් ගොඩක් වෙලාවට දන්නවා. හැබැයි මේ නොකරන්නේ ඇයි කියන තැනට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නොකරන කෑල්ලෙන් ඉස්සරහට මේක ෆන්ක්ෂනින් තැනට ගේන එක තමයි මම හිතන්නේ අපේ මැදිහත් වීම. නැත්තම් අපේ උත්සාහයක මේක ඩිස්ට්‍රොයි කරන එක නෙමෙයි. හැබැයි මේකේ මේ ෆන්ක්ෂන් වෙන්නේ නැති මේ වීල් එක කැරගෙන්නේ නැති තැන කොතනද? මේක කොහොමද මේක කරකව ගන්න මේ වීල් එක? ඈ මේක හරි පැත්තෙත් අපි හිතනවා තියලා තියෙන වීල් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක වීල් එක කැරගෙන්නේ. ඉතින් මේ අපි නෑ හෝ කැරගෙනවා හොරයි. කැරගෙනවා හොරයි. එක මලකඩ කනවා අර මේ ඇවිල්ලා නේ මේකින්ද. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒකට යම්කිසි පොඩි සාධනීය තත්ත්වයක් එකතු කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපි try කරනවා මේ අවකාශයේ ඒ කෑල්ලට අපි පාවිච්චි කරන්න. ඉතින් එදිනෙදා එන මේ කියන තත්ත්වයන් එක්ක අර කිව්වා වගේ මේවා නාසිස්ටික් විදියට මේ විවේචනය කළා ඒ විදියට කරන්න නෙමෙයි. මේකේ ඇත්තටම අපි කියන කන්ස්ට්‍රක්ටිව් විදියට අපිට පුළුවන් නම් මේකට යමක් එකතු කරන්න. ඒකට ඇත්තටම අපි වඩාත් වැදගත්තේ තමයි ඒ කන්ස්ට්‍රක්ටිව් විදියටම මේ පොදුවේ මිනිස්සු ටිකත් මේකට එකතු කරගන්න. ඒ විදියට හිතලා බලපෑමක් කරන එකට. ඉතින් එහෙනම් නැවතත් දවසක මේ වගේම වැඩසටහනකින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. බවසති.